समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु संगमुक्कदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स चत्तारि अरिय सच्चानि दुःखं अरिय सच्चं दुःख समुदयं अरिय सच्चं दुःख निरोधं अरिय सच्चं दुःख निरोधगामिनी पटिपदा अरिय सच्चन्ति श्रद्धावंत पिंगतुनि तुलोकाग्र वූ भाग्यवत् अरिहत् सम्मा संबुद्ध दस බලධාරී सर्वज्ञ राजोत्तमयानන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු උතුම් ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් තමයි අද ශ්‍රවණය කරන්නට හැමදෙනාම සූදානම් වන්නේ. ඉතින් අද දවසේදී විශේෂයෙන්ම උමයංගනා ජයකොඩි මහත්මියගේ ආරාධනාවෙන් ආනන්ද ජයතිලක මහතාට ඉන්දා ජයතිලක චන්දිම ජයතිලක සහ පවුලේ සැමටත් ඒ වගේම මියගිය සැමටත් මෙලෝ පරලොව සැමටත් දේශනා කරන ස්වාමින් වහන්සේටත් සියලුම මහා සංඝරත්නයටත් පින් අනුමෝදනා කිරීමේ බලාපොරොත්තුවෙන් තමයි මේ ධර්ම දේශනාව සිදු කරන්නට ආරාධනා සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් එහෙමනම් අපි මේ අවස්ථාවේදී ඒ බලාපොරොත්තු සියල්ලක්ම ඉෂ්ට සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන ධර්ම ශ්‍රවණයට සූදානම් වෙමු. පින්වත්නි මාතෘකා වශයෙන් මම තැබුවේ බුදුරජාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය පිළිබඳව කෙටි දේශනාවක්. අපි හැමදෙනාම දන්නවා චතුරාර්ය සත්‍ය ධර්මය තමයි බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගෙන ලෝකයාට දේශනා කළේ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම තමයි ගණගෙන ලෝකයාට දේශනා කිරීමට තමයි මහා බෝසතාණන් වහන්සේ සාරා සංඛේය කල්ප ලක්ෂයක් පාරමී ධර්මයන් පූර්ණය කළේ. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන දේශනා කිරීම ලෝකයාට ගැළපෙන පරිදි දේශනා කිරීම තේරුම් ගත හැකි පරිදි දේශනා කිරීම අතිශයින්ම දුෂ්කර කර්තව්‍යයක්. ඒ සඳහා බොහෝ කල මහා බෝධිසත්වවරු වෙහෙසෙනවා. ඒ අතුරින් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. ඒ කියන්නේ දුකෙන් මිදීම සම්බන්ධ දුකෙන් මිදීමේ මාර්ගය කියන එක අපි අද කෙටියෙන් විවරණය කරගන්නට ඕනේ. දුකෙන් මිදීමේ මාර්ගයක් කතා කරනකොට මුලින්ම අපි කවරක්ද දුක කියන්නේ කියලා තේරුම් ගන්නට ඕනේ. ඉස්සලම දුක තේරුම් ගත යුතුයි දුකින් මිදීමේ මාර්ගය කතා කරන්නට කලින්. ඒ වගේම ඒ දුක ඇතිවන හේතුව අපි තේරුම් ගන්නට ඕනේ. ඊළඟට ඒ දුකේ හේතුව නැති කිරීමෙන් ලැබෙන්නා වූ දුක්ඛ නිරෝධය ඒකායන ඉලක්කය සැපය කියන එක තේරුම් ගන්නට ඕනේ. ඊට අනතුරුව තමයි ඒ දුක නිරෝධ කරන්නට දුකේ හේතුව නැති කරන්නට මාර්ගය තේරුම් ගන්නට තියෙන්නේ. ඒ නිසා මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව අවබෝධ කර ගැනීමට මහා බෝසතාණන් වහන්සේ මුලින්ම දුකත් ඊට පස්සේ දුකේ සමුදයත් දුක හට ගැනීමට හේතුවත් දුක්ඛ නිරෝධයත් ඒ කියන්නේ දුක්ඛ නිරෝධය නිසා වන සැපය ඒ කියන්නේ දුක්ඛ නිරෝධය නම් වූ සැපය දුකෙන් අත මිදීම නම් වූ සැපයත් ඊට අනතුරුව ඒ සැපයට පත්වීමට දුක නිරුද්ධ කිරීමට අනුගමනය කළ යුතු මාර්ගයක් කියන මේ කරුණු ටික අවබෝධ කරගන්නට යෙදුණා. එතනදී අපි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට තියෙන දුෂ්කරත්වයත් එය අවබෝධ කිරීමෙන් බෝසතාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ
ඒ සිද්ධ කරපු විශේෂ ඥාන අවබෝධයත් අපි තේරුම් ගන්නට උත්සාහවත් වෙමු. පින්වතුනි, බෝසතාණන් වහන්සේ මේ සාරා සංකේය කල්පලක්ෂය මුළුල්ලෙහිම ඒ වගේම අවසානාත්ම භාවයේදී සොයා ගන්නට උත්සාහවත් වුණේ මේ දුකෙන් අත මිදීමේ මාර්ගය. තනියම හොයාගෙන ලෝක සත්වයාට ඒ දේශනා කිරීම තමයි තමන් වහන්සේගේ ඒකායන පරමාර්ථය වුණේ. ඒතර උන්වහන්සේ මුලින්ම තේරුම් ගන්නවා දුක කියන්නේ මොකක්ද කියලා. මෙතන දුක කියලා කිව්වම මේ ජීවිතය නාම රූප දෙක ජීවිතේ පැවැත්ම දුකක් වෙනවා. මොකද හේතුව ඒ ගැඹුරින් විමසාගෙන ගියාම අපිට සැපයයි සාරයයි ගත යුතු දෙයක් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ පහළ වෙන සියලු ධර්මයෝ ඒ තැන නිරුද්ධ වෙනවා, නැති වෙනවා. ඒ නිසා ඒ සියලු ධර්මයෝ අනිත්‍යයි. ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙනවා. සත්‍යය පීඩාවට පත් කරනවා සම්මුති වශයෙන් ගන්න. ඒ වගේම දුක උපදින්නට හේතු වෙනවා. බිය උපදින්නට හේතු වෙනවා. ඒ නිසා සියල්ලම දුකට හේතුවක්, දුකක් ලෙස සලකනවා. ඒ වගේම ඒ ධර්මවල ඇතුලේ අභ්‍යන්තරයේ බැලුවම මමය මාගේය කියලා ගත යුතු සාරයක් ඒ කිසිදු ධර්මයක පිළිඹුවන්නේ නැහැ. දකින්නට බෑ. ඒ නිසා ඒ ධර්ම සියල්ලක්ම අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා අපි ධර්මයේ හඳුන්වනවා. මේ අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ නාම රූප ධර්ම සමූහය, මේ භවයේ මේ තියෙන නාම රූප ධර්ම සමූහය නුවණින් විමසා බැලුවාම කිසිදු සැපයක් ගෙන දෙන දෙයක් නෙවෙයි. ඒ නිසා ඒක දුකක් ලෙස අර්ථකථනය කරනවා. ගැඹුරින් ගත්තම සැපයක් ගෙන දෙන්නේ නැහැ. ගැඹුරින් ගත්තම. හැබැයි ඒ අවස්ථාවලදී ආස්වාදයක් තියෙනවා. යම් සැපයක් උපද්දවනවා. එහෙම සැපයක් නැත්තම් මේකට සත්වය ඇලෙන්නේ නැහැ. නමුත් ඒක විමසාගෙන ගැඹුරින් විමසාගෙන යනකොට ඒක පරම දුක්ඛයක් ලෙස තමයි වැටහෙන්නේ. මොකද හේතුව යම් සැපයක් හේතුන් නිසා හටගත්තත් ඒ සැපය උපදවන්නට ලොකු වෙහෙසක් දරන්නට උනේ. ඒ වෙහෙසක් දරලා උපදවන සැපයත් සුළු මොහොතකින් නැති වෙනවා. ඊටාම කෙටි කාලයක් තමයි පවතින්නේ. ඒ නිසා මේ සැප වූ, ඒ කියන්නේ සුවයක්, ප්‍රිය භවක් ඇති කරවන මේ නාම රූප ධර්ම නුවණින් ගැඹුරින් විමසාගෙන යනකොට සැබෑ සැපයක් ලෙස සැලකීමට සුදුසුකම් ඒවා තුල නැහැ. ඒ නිසා ඒවා දුකක් ලෙස බුදුරණන්සේ අර්ථකථනය කරා. නමුත් ලොකුම ගැටලුව තියෙන එතන නෙවෙයි. මේ සිත සහ කය කියන කොටස් දෙක නාම රූප ධර්ම දුකක් වුණත්, අනිත්‍ය වුණත්, අනාත්ම වුණත් මෙතන ගැටලුව තියෙන්නේ මේ නාම රූප ධර්ම ප්‍රවාහය මරණයෙන් අවසන් නොවීම. නැවත නාම රූප ටිකක් හට ගැනීම. මේක තමයි මෙතන තියෙන ගැටලුව. ඒ හට ගැනීමට මූලිකම හේතුව තමයි තෘෂ්ණාව, නැත්තම් නාම රූප ධර්ම වලට තියෙන කැමැත්ත, ආසාව. නාම රූප ධර්ම වලට කැමැත්ත, ආසාව නිසා මරණයෙන් මේ නාම රූප සන්තතිය සිඳෙන්නේ නැහැ, විනාශ වන්නේ නැහැ. නැවත නාම රූප හට ගන්නවා. මැරෙන්න ප්‍රමාදයේ විතරයි නැවත නාම රූප හට ගන්නවා. ඒ නිසා මේ දුක මේ භවයට විතරක් සීමා වෙච්ච එකක් නෙවෙයි. ඒක දුර වෙන්න අලුත් භව හට ගන්න නිසා මේ දුක්ඛ පරම්පරාව නොසිඳී දිගින් දිගට පවතිනවා. ඒකත් විශාල ඒක ඇත්තට විශාලම ගැටලුව. මේක මරණයෙන් අවසන් වෙනවා නම් නැවත උප්පත්තියක් නැතිනම් මේකේ ගැටලුවක් නැහැ. තියෙන දුක යම් කාලයක් විඳලා නැත්නම් ඒ ඇතුළතේ සැපත් ඒක තුළ විඳලා ඒ තියෙන දුක ඊතරම් ඒක සැප, ඒ කියන්නේ දුක තිබුණාට සැපත් තියෙනවා, දුකක් තියෙනවා. ඒක සම්පූර්ණයෙන් විඳලා අහවර වෙනවා. එහෙනම් කතාව එතනින් අවසానයි. මත උප්පත්තියක් තියෙනකොට නැවත උපදිනවා නම් නැවත ලැබෙන්නේත් ඒ නාම රූප ටික නම් ඒකේ සැපයට වඩා දුක බහුල නම්, සැපය කුඩයි නම්, සැපය ඊතර කාල නම්, කෙටි කාලයක් නම් පවතින්නේ, අවසානයේ ජරා මරණ දෙකෙන් උපලක්ෂිත නම්, ජරා මරණ දෙකට අනිවාර්යෙන්
පත් වෙනවා නම් එවන් වූ නාම රූප සන්තතියක් නැවත නැවත ලැබීම ගැටලුවක්. ඒ අතරතුරේදී ඒ නාම රූපාත් ලැබීම අතර සමහර ජීවිතවල තිරිසනුන් වෙන්නට වෙනවා, ප්‍රේතයන් වෙන්නට වෙනවා, නිරේ උපදින්නට වෙනවා. මේ වගේ මහා භයංකාර දුක්ඛයන්ට ගොදුරු වන්නට සිද්ධ වෙනවා. මෙහෙම බැලුවම දුක් සහිත වූ නාම රූප ධර්ම සන්තතියක් නැවත නැවත හටගනිමින් ඒ වගේම දුගතීන්ටත් නැවත නැවත වැටෙමින් ගමන් කරන දෙයක් තමයි මේ සංසාරය කියලා කියන්නේ. මේක ගැටලුවක්. ඒකේ ඊටාතිල ලොකුම ප්‍රශ්නයක් තමයි මේකේ ආත්ම සාරයක් නෑ. නමුත් උපදින භවයක ආත්මයක් ලෙස සලකනවා. වැරදි අදහසක් තියෙනවා. ඒ වගේම විඳීමක් තියෙනවා. දුක විඳිනවා, අත් විඳිනවා, අමිහිර දැනෙනවා. සැපයත් ඒ අතර දැනෙනවා. නමුත් ඊට වඩා ලොකු අමිහිර අවසානයේ ජීවිතයක් හැම ජීවිතයක්ම වගේ අවසාන වෙන්නේ මේ වගේ අප්‍රසන්න අකමැති අත්දැකීමක් ලැබෙමින්. මේ විදිහට ගත්තම ආත්මයක් නොවන, පුද්ගලයෙක් නොවන මේ නාම රූප ධර්ම සන්තතියක් නැවත නැවත හටගනිමින් මේ භව ගමන දිගින් දිගට සිද්ධ වෙනවා. භව ගමන දිගින් දිගට සිද්ධ වෙනවා. මේක ලොකු ගැටලුවක්. මේක තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ නාම රූප ධර්ම සමූහයක් එක භවයකින් සීමා නොවි දිගින් දිගට පරම්පරා වශයෙන් භවයෙන් භවයට මේක දිග්ගැස්සෙමින් පැවතීම ලොකු ගැටලුවක්. මොකද හැම භවයක්ම ජරා මරණ වලින් අවසන්. මේක දුක්ඛ ප්‍රවාහය. මේ දුක ඇතුලේ තමයි මේ හිර වෙන සම්මුති වශයෙන් අපි සත්වයා කියන කෙනා මේකේ හිර වෙලා. මේ සයිකල් එක මේ චක්‍රයෙන් ගැලවෙන්නට බෑ. ඉපදෙනවා මැරෙනවා. ඉපදෙනවා මැරෙනවා. දිගින් දිගට පවතිනවා. ඒතරේ උපදින්නට හේතුව මොකක්ද? ඒ හේතුව ගත්තාම බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ තේරුම් ගන්නවා මේ හේතු තුනක් තියෙනවා. අවිද්‍යාව, තෘෂ්ණාව, කර්මය. ගැඹුරින් විස්තර කරන්න යන්නේ අද දවසේ. අවිද්‍යාව, තෘෂ්ණාව, කර්මය. මේ නාම රූප නැවත නැවත උපදවන බලයක් වෙන එකට කරන කර්මය කියලා. ඒ කර්මය ඇතිවන්නේ, කර්මය ඉතුරුවන්නේ, సంతාණයට ඒ හැකියාව ලැබෙන්නේ මේ නාම රූප වලට ඇති කැමැත්ත, ඇලීම, බලාපොරොත්තුව, ප්‍රාර්ථනාව නිසා. ඒක ඇතිවන්නට හේතුව මොකද්ද? නාම රූපයන්ගේ යථා ස්වභාවය නුවණින් නොදැකීම අවිද්‍යාව. අවිද්‍යාව ඇති කල්ලි තෘෂ්ණාව ඇති වෙනවා. තෘෂ්ණා අවිද්‍යාව ඇති කල්ලි කර්මය රැස් වෙනවා. කර්මය රැස් වෙලා මතු ප්‍රතිසන්දි ලැබෙනවා. නැවත නැවත භව ඇති වෙනවා. මේ ටික තමයි මෙතන හේතුව ලෙස පවතින. ඒනොත් ප්‍රධානතම හේතුව වන්නේ, මූලිකම හේතුව වන්නේ. ඇයි මේක අපි මේකට කැමති? අපිට මේක ඕනේ. ඒ තෘෂ්ණාව නිසා තමයි ඒ අලුතෙන් භව ලබන්නට කර්ම කරන්නේ, උනන්දුව ඇතිවන්නේ. අර්ජ් එකක් තියෙන්නේ. මේක එපා නොවි යන්නේ. මේකේ දිගින් දිගට ඉන්න හිතෙන්නේ. කැමැත්ත, ඇලීම, බැඳීම, ඡන්දේ තියෙන නිසා. එනිසා අවිද්‍යාවත් කර්මයක් අභිභවලා භවයට හේතුව හොයනකොට තෘෂ්ණාව දුකට හේතුව ලෙස බුදුරජාණන් වහන්සේ තෘෂ්ණාව නම් කරනවා. ඒතර තෘෂ්ණාව ඇති කල්හි දිගින් දිගට මේ භව චක්‍රය ක්‍රියාත්මක වෙනවා. චක්‍රයක් කියලා කියන්නේ මේකට රවුමක් වගේ ආපහු මුලට එන නිසා නෙවෙයි. මේක මුලට එන නිසා නෙවෙයි. චක්‍රයක් කියන එකේ තේරුම රෝදයක් ඉස්සරහට කරකවනකොට යම් කිසි ලක්ෂයක් පොළවේ ගැටිලා නැවත කැරකිලා ආපහු ඒ ලක්ෂය පොළවේ ගන්න. නැවත ඒ ලක්ෂය පොළවේ ගැටෙනවා. ඒ විදිහට මේ සංසාරේ උපදිනකොට අවිද්‍යාව, තෘෂ්ණාව, කර්ම නිසා ප්‍රතිසන්දිය. ඒ ප්‍රතිසන්දිය ලැබීම නිසා නැවත අවිද්‍යාව, තෘෂ්ණා, කර්ම, නැවත ප්‍රතිසන්දිය. නැවත කර්ම, අවිද්‍යාව, තෘෂ්ණා, නැවත ප්‍රතිසන්දිය. මේ විදිහට එකම දේ නැවත නැවත සිද්ධ වෙනවා පරමාර්ථ ධර්ම වශයෙන්. එකම සිදුවීම් නෙවෙයි. සසර ලැබෙන අත්දැකීම් සමාන වෙනව නෙවෙයි. එක විදිහේම පරමාර්ථ ධර්ම ස්වභාවය ක්‍රියාත්මක වෙනවා. කර්ම නිසා උපදිනවා, ඉපදිලා මැරෙනවා, නැවත කර්ම වලින් උපදිනවා. මේ විදිහට දිගට චක්‍රයක් ලෙස යනවා. රෝදයක් කරකිනකොට එකම ලක්ෂයේ පොළවේ තැන් වල ගැටෙනවා වගේ මේ එකම දේ ඉදිරියට සිද්ධ වෙනවා.
එතකොට හැම භවයක්ම උපදින්නේ අවිද්‍යා තෘෂ්ණා කර්ම නිසා. ඒක ප්‍රත්‍යක්ෂ කරගන්නවා භාවනාවේ යෝගාවචරය. ඒක බෝසතාණන් වහන්සේ අවබෝධ කරගත්තා. එතකොට තේරෙනවා ඕනම භවයක් උප්පත්තියක් සිද්ධ වෙන අවිද්‍යා තෘෂ්ණා කර්ම තියෙන්නට ඕනේ. පූර්ව භවය රැස් වෙලා තියෙන්නට ඕනේ. එහෙනම් සසර මුලක් හොයන්නට බැරි වෙනවා. පස්සට යනකොට හැම භවයක්ම අවිද්‍යා තෘෂ්ණා කර්ම හේතු කරගෙන හටගෙන තියෙනවා. ඒ භවයත් අවිද්‍යා තෘෂ්ණා කර්ම හේතු කරගෙන. ඒ භවයත් එහෙම යනකොට සසරට මුලක් පනවන්න බෑ. ඒ නිසා තමයි අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ. මේ සංසාරයට මුලක් නැහැ. මුලක් පනවන්නටත් බෑ. නැත්තේ මුලක් නැති නිසා පනවන්නට බැරි. අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාර. නොදත හැකි අග ඇති. අමත දැනගන්නට බෑ. සර්වඥතා ඥාණයටවත් දැනගන්නට බෑ. ඒක නැති නිසා පවතිනට ක්‍රමයක් නැහැ. හේතුව නැහැ. පදනමක් නැහැ. මොකද හේතුව කරුණ මොකද්ද? අවිද්‍යා තෘෂ්ණා කර්ම නිසා නම් උපදින්නේ. ඒ හැම උප්පත්තියකට పూర్වෙහිම අවිද්‍යා තෘෂ්ණා කර්ම තියෙන්නට ඕනේ. ඒක තව උප්පත්තියක්. ඒකට పూర్වෙ තව අවිද්‍යා තෘෂ්ණා කර්ම තියෙන්නට ඕනේ. මේ බැලුවම මූලයක් නෑ. ඒතර මේකේ හැමදාම තිබිලා තියෙනවා. ඒක ඇතුලේ හිර වෙලා බඳුයි. මොකද හේතුව නැවත උප්පත්ති සිද්ධ වෙමින් මේ ගමන යනවා. ඉදිරියට යනවා. චක්‍රයක් ලෙස. රෝදයක් ඉස්සරහට යනවා වගේ මේක නැවත ක්‍රියාත්මක වෙනවා. දිගින් දිගට ක්‍රියාත්මක වෙනවා. ඒතර පවතින්නේ දුක්ඛයන්ගේ පැවැත්මක්. ඒ හැම භවයක්ම ඉපදීම් මැරීම් දෙකෙන් යුක්තයි. ජරා මරණ වලින් යුක්තයි. සමහර භවවල ව්‍යාධියටපත් වෙනවා. සමහර භවවල ශෝක පරිදේව හට ගන්නවා. ප්‍රිය විප්‍රයෝග සිද්ධ වෙනවා. අප්‍රිය සංප්‍රයෝග සිද්ධ වෙනවා. මේ වගේ নানা ප්‍රකාර දුක් වලින් මිශ්‍ර වෙලා බැඳිලා පීඩාවටපත් වෙලා තමයි මේ භව ගමන යන්නේ. සමහර භවවල යම් සැපයක් නැතුව නෙවෙයි සැපයක් තියෙනවා අනිවාර්යයෙන්. නමුත් ඒ සැපය දුකට සාපේක්ෂව අතිශයින් අල්පයි. අර කකුලුවටත් වතුරේ ගිනි උතත් කරනකන් සැපයක් තිබුණනේ. නමුත් මුළු කතාව බැලුවාම ඒක සැපයක් ලෙස කියන්නේ නැහනේ අපි. දැන් උදාහරණයකට අපි හිතමුකෝ කවුරු හරි වසක් දීලා ඇඳක නිදි කරවනවා මරන්න. ඇඳේ නිදි කරවනකොට අපේ සුඛ ස්පර්ශයක් ඇඟට ලැබෙනවා. අපි කියන්නේ ඔහු ඇඳේ සුඛයක් ලබනවා කියලා. මුළු කතාව බැලුවම ටික වෙලාවකින් ඔහු ඒ වේදනාව විඳලා වසමකින් මරණයටපත් වෙනවා. සැපයක් නැතුව නෙවෙයි තියෙනවා. නමුත් මුළු කතාව බලනකොට ජරා මරණ උපලක්ෂිත මේ ජීවිතය බලනකොට ව්‍යාධි රෝග ආදීන් යුක්ත වෙච්ච දිනපතා පිරිසිදු කළ යුතු අපිරිසිදු වන මේ කය වෙහෙස මහන්සිය මේ සියල්ල ගත්තාම සන්දර්භ බැලුවම දුක් වලින් ගහනයි පිරිලා සැපයක් තියෙනවා. නමුත් ඒ සැපය ගණනූපක නැහැ. ගණන් කරන්නට සලකන්නට සුදුසු නැහැ. තාම ස්වල්ප මාත්‍රයි විදර්ශනාවෙන් බලනකොට මේක. විදර්ශනා ඥාණයෙන් විමසනකොට මොහොතයි පවතින්නේ. දුකත් මොහොතයි වෙන්නට පුළුවන්. නමුත් ඒ දුක නැවත තියෙනවා. ඒ සඳහා ලොකු වෙහෙසක් දරන්නට ඕනේ. ඒ සඳහා උත්සාහවත් වෙන්නට ඕනේ. කොටින්ම කියනවා නම් ජීවිතේ පවත්වා ගන්නට හුස්ම ගන්න එක පො. ඒකත් මේ යම්කිසි අපි කියන ඉංග්‍රීසියෙන් ස්ට්‍රගල් එකක්. ජීවිතේ පවත්වන්නට ඒක නැවත ක්‍රියාත්මක වෙනවා. කෑම කන්නට ඕනේ. කෑම හොයන්නට ඕනේ. මහන්සි වෙන්නට ඕනේ. මේ සියල්ලම අපි ගණන් ගන්නෙ නේ අපේ ජීවිතයේ අංග ලෙස පිළි අරගෙන තියෙනවා. නුවණින් බැලුවම දිව්‍ය ආත්මයක් එක්ක සසඳනකොට බ්‍රහ්මාත්මයක් එක්ක සසඳනකොට මහා දුක්ඛ කන්දරා. බ්‍රහ්මයා හුස්ම ගන්නෙත් නැහැ කියනවා. ඒ ආත්ම භාවයට හුස්ම අවශ්‍ය නැහැ කියලා කියන්නේ. ඒකට සාපේක්ෂව බැලුවම හුස්ම ගැනීම පවා ගැටලුවක්. මේකේ ගොඩාක් දුක් වලින් ගහන වෙච්ච ජීවිතයක්. බ්‍රහ්මාත්ම භාවයක් වුණා ඉපදෙනවා දිරනවා ඒ කියන්නේ වයස ඒ කියන්නේ පරණ වෙලා මිය යනවා. ඒක අතහරින්නට සිද්ධ වෙනවා. අනේක ප්‍රකාර උත්සාහයන් දරන්නට ඕනි ධානය වලට සමවදින ධානය ආරක්ෂා කරගන්න. මේ විදිහට මුළු භව කතරම ගත්තම භව ගමනම ගත්තම දුකෙන් පෙළිලා දුකෙන් යුක්තයි.
ඒ දුක නැවත නැවත භවයක් පාසා හට ගන්නවා තෘෂ්ණා අවිද්‍යා කර්ම තියෙන නිසා. විශේෂයෙන් තෘෂ්ණාව මුල් කරගෙන. අපි හරියට යම් කිසි ලොකු අවුලක පැටලිලා දිගින් දිගට යන අපි කැමති වුණත් නැති වුණත් ඉදිරියට යනවා. කැමති වුණත් නැති වුණත් ඉදිරියට යනවා. ඒතර මහා බෝසතාණන් වහන්සේ නැස්තිලා මේක නවත්තන්නට ඕන. මේක නතර කරන්නට ඕන. මේක නතර කරන්නට නම් මොකද්ද කළ යුත්තේ? නතර වුණොත් මොකක්ද? නතර වුණොත් මොකද්ද කියලා හොම් පවතින්නේ දුකක් නම් ඒ දුක තියෙනවා. දැන් මේ ජීවිතෙත් තියෙන අතීතෙත් වින්දා. හැබැයි හේතු ඇති කල්හි නැවත ඒ දුකට වැටෙන්නට නියමිතයි. මරණින් මත්තේ මේක අවසන් වෙන්නේ නැවත දුකට වෙනවා. තව දුකට නම් මේක එන්නට නියමිත. මේක අනුප්පන්න දුක්ඛය. අනුප්පන්න දුක්ඛය අතහරින්නට බෑ. ඒක අපි සාමාන්‍ය ජීවිතේ අතහරින්නෙත් නෑ. දැන් කිව්වොත් අන්න අහවල් ප්‍රදේශේ ඉඳලා යුද හමුදාවක් වෙඩි තියාගෙන මරාගෙන එනවා කියලා. අපි ඔක්කොම ගෙවල් දොරවල් අතහැරලා යනවනේ. ඇයි ඒ යන්නේ? අපි හිටියොත් මහා දුකකටපත් වෙන නිසා. ඇයි අපි දැන් බය වුනේ? දැන් බය වුනේ ඒ දුක අනිවාර්යෙන් එන්නට නියමිතයි. මොකද හමුදාව එනවා නම් හමුදාව වළක්වන්න ක්‍රමයකුත් නැතිනම් ක්‍රූරයි නම් මරාගෙන එනවා නම් වෙඩි තියනවා නම් දකින අයට දැන් එහෙනම් අපි හිටියොත් අපිත් අහු වෙනවා. ඒක සාමාන්‍ය බුද්ධියට වැටහෙන තර්කයක්. අනුප්පන්න දුකෙන් මිදහස් වීමද බුදුදහම කියලා සමහර කෙනෙක්ට එන්නට පුළුවන් විමතියක්. සමහරව ඒක අපහාසයට ලක් කරනවා. බුදුරණාහි දේශනා කළා තියෙන්නේ මේ තියෙන ජීවිතයකට ගන්න අනුප්පන්න දුකයි ගැටලුව. විත ප්‍රධානතම ගැටලුව බුදුවරයෙක් ඕනේ නැහැ. මේ ජීවිතේ මරණයෙන් අවසන් වෙනවා නම් නැත්තම් ඒ අනුප්පන්න දුක ගැටලුවක් නොවේ නම් අපේ ජීවිතවලදී අනුප්පන්න දුකට අපි පිළියම් යොදනවා. ඒ නිසා තමයි හමුදාවක් වෙඩි තියාගෙන එනකොට අපි යන්නේ. කෙනෙක් ඇහුවොත් ඉතින් තාම ආවේ නැහනේ. මොකටද බය වුනේ? නැයි ඒක එනවනේ. ඒක දවසක මුහුණ දෙන්න වෙනවනේ. ඒ විදිහට දැන් මේ ජීවත් වෙලා ඉන්නකොට අපිට අවිද්‍යා තෘෂ්ණා කර්ම සහිතව අනිවාර්යෙන් උපදින්නට නියමිතයි. ඒතරේ දුකට බැඳිලා අපි. ඒ දුක හිතෙන් අමතක කරන්නට බෑ. අමතක කරා කියලා වැඩකුත් නෑ. ඒකට මුහුණ දෙනවා ඊට පස්සේ. කවුරු හරි හමුදා වෙඩි තියන් එනකොට පාටියක් දාන්න තාම ආවේ නෑනේ. නොවෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. නමුත් හමුදාව නැවැත්තුවේ නැත්තම් කවුරු හරි අනිවාර්යෙන් ඇවිල්ලා වෙඩි කන්නට සිද්ධ වෙනවා. කැමති වුණත් නැතත් හිතුවත් නැතත් උදාහරණයකට අපි දුවගෙන යනවා දැන්. මේ කිසිවක් දන්නේ නැති පවුලක්, ගෙදරක් පාටි එකක් දානවා. අපිට කියන්න වෙලාවකුත් නැහැ. කියන්න ක්‍රමයකුත් නැහැ. ඒකට ඉන්නේ උඩ තැනක. අපිට එතනට යන්න වෙලාවක් නැහැ. අපි දැන් පණ බේර ගන්නට ඕනේ. මේකට බොහොම සතුටින් හිතලා නැහැ. ඒ ගැන දන්නෙත් නැහැ. දැන් ඔබට කොහොමද හිතෙන්නේ මේ පිරිස ගැන? අනේ මොන දුකකද මේ සත්වයා ඉන්නේ? තව ටිකකින් වෙඩි කනවා නේද? අනේ අපිට ඒ විනෝදය ලබන්න ලැබේවා කියන හිතවිල්ලක්වත් එයිද? එතන හොඳට විනෝදෙනවා. එතන හොඳට අපිටුමකෝ මත්පැන් පානය කරලා සින්දු අහමින් මස් මාංශ බුදිමින් හොඳට විනෝද වෙන අවස්ථාවක් එතන කාම ලෝකේ හැටියට. උපරිම වින්දනයක් ලබන අවස්ථාවක් කට්ටිය. නමුත් අපි දැන් මෙන් පලා යනවා අර එන ආමියකට විරුද්ධව. අපි ආමියකින් ගැලවිලා යන්නේ. හැබැයි කට්ටිය ඒ වෙලාවේ සපක් විඳිනවා. ඒකට දන්නේ නැහැ මොකක්වත් ඒක ගැන. ඒ නිසා උපරිම සැපයක ඉන්නේ. මේ මුළු සන්දර්භය ගත ඒ වෙලාවේ සැපයක් නැතුව නෙවෙයි සැපයක් තියෙනවා. නමුත් මේ මුළු කතාවර හමුදාවේ එන සිද්ධිය දන්නවා නම් ඔබ අපිට කවදාවත් හිතෙයිද අනේ අපරාධි මටත් ඒ පාටියට යන්න තිබ්බා කියලා. හිතෙන්නේ නැහැ කවදාවත්. අනේ මොන දුකකද මේ මිනිස්සු ඉන්නේ කියලා හිතේ. මොන අපරාධයද පව් කියලා හිතේ. පණිවිඩය දී ගන්න බැරිද මෙයාට කියලා හිතේ.
ඒ නිසා අපි ඒ ගැන හිතුවත් නැතත් හේතු ඇති කල්හි දුක්ඛ සහගත ඵලයක් උපදින්නට නියමිත නම් ඒ ඵලය උපදින්නට කලින්ම අපි කැමති වුණත් නැති වුණත් ඒ ගැන හිතුවත් නැතත් ඒකට අපි බැඳී ඇත. මේ වෙලාවෙ විඳින්නේ නැහැ. නමුත් නුවණින් විමසුවොත් අපි සම්පූර්ණ නිදහස් නැහැ. විමුක්තියක් ලැබලා නැහැ. එහෙමනම් මේ මෙරි ඉපදී යන සංසාර ගමනේහි මේ ජීවිතය දැන් කලින් භවයේ හේතු නිසා ලැබුවා. දැන් මේක විඳිනවා. කියන්නේ මේකේ දුක සැප දෙකම මිශ්‍ර වෙලා විඳිනවා. නමුත් දුක බහුලයි. අනිවාර්යෙන් දුක බහුලයි මනුස්ස ජීවිතේ. කියන වාදයක් නැහැ. දිනපතා බඩගින්න, වැසිකිලි කැසිකිලි කිරීමේ අවස්ථාව, පිරිසුදු කිරීමේ කය අවශ්‍යතාවය, හුස්ම ගැනීම දක්වා, ඉරියව් වෙනස් කිරීම දක්වා. ඒ ඉරියව්වක ඉන්න බෑ, වෙනස් කරන්නට ඕනේ. දුක උපදිනවා. මේ කය මහන්සි වෙන්නට ඕනේ, මේ කය පවත්ව ගන්නට. සිත පිනවන්නට මහන්සි වෙන්නට ඕනේ. කෙනෙක්ට ටික වෙලාවකින් සින්දුවක් අහන්න හිතනවා කියන්නේ ඒ කෙලෙස් 10 කම්මැලිකම කෙලෙස් 10 දරන්න බැරි නිසා ඒකට යන්නේ අපි. අමුදරුවන්ගෙන් වෙන් වෙලා ඉන්නට බැරි ඇයි? ඒ කෙලෙස් විසින් බඳවලා තියෙන්නේ. ඒ නිසා බැරි වෙලා හරි කෙනෙක් මිය ගිය ගමම්ම මහා දුකකටපත් වෙනවා. ඒ කෙලෙස් නිසා දුකට බැඳිලා ගැටිලා නිසා මනුස්ස ජීවිතය ඇතුලේ විමසුවොත් විමසන මොහොතක් ගානේ දුක ප්‍රකට වෙනවා. මොහොතක් ගානේ දුක ප්‍රකටයි. හැබැයි ඒ අතරතුරේ සැප වේදනාව හට ගන්නවා. ඒක තමයි මෙතන උගුල. අපි ඒකට අවධානය දීලා ඒක හරි විනෝදයි. ඒක ආස්වාදනය. ඒ නිසා ඒකට කැමති වෙනවා. අර ඔක්කොම අමතක කරන්න පුළුවන් අපිට. නුවණින් විමසුවාම මේ දුක එන්න මතුවෙන්න පටන් ගන්නවා. මේ දුක් සහගත ජීවිතයක්. හැබැයි ඊට වඩා ලොකු ගැටලුවක් තියෙනවා. මේ දුක් සහගත ජීවිත අනන්ත අප්‍රමාණ කෙලවර කර නොහැකි ප්‍රමාණයක් ලබන්නටත් නියමිතයි. ඇයි? ඒ දුක් ලබන්නට හේතුව අපි ගාව ඇත. එහෙනම් දුකෙන් මිදී නැත. දුකෙන් නිදහස් වී නැත. මේක දුකෙන් ඒ බැරි වෙලා හරි එන්නට නියමිත දුකෙන් අද නිදහස් වුණොත් රාමියක අමුදාව කවුරු හරි විනාශ කරොත් අපේ හමුදාව හෝ වෙන කට්ටියක් ගිහිල්ලා මොනවා හරි ක්‍රමයකින් ගමන නතර වුණොත් අර ලබන්නට තිබිච්ච දුක්ඛ පීඩාවෙන් අපි නිදහස් වෙනවා. නැත්නම් අපි පලා ගියොත් අපි නිදහස් වෙනවා. ඒ වගේ දුක් සහගත වූ සංසාර ගමනක් ඉදිරියක් ලබන්නට නියමිත සත්වයා යම් හේතුවක් නිසා නම් ඒ දුක ලබන්නට නියමිත ඒ හේතුව දුරු කළොත් ඉවත් කළොත් ඒ එන්නට නියමිත දුකෙන් නිදහස් වෙනවා. ඒ දුකේ නොපැවැත්මක් තියෙනවා. ඒ දුකෙන් මිදීමක් තියෙනවා. විමුක්තියක් තියෙනවා. මෙතෙක් කල තිබුණේ මොකක්ද? මේ දුක්ඛ කන්දරාව දිගින් දිගට පැවතීගෙන ආවා. තවත් පවතින්නට නියමිතයි. කෙලවරක් නැහැ දෙපැත්තටම. දෙපැත්තටම කෙලවරක් නැහැ. ආරම්භයකුත් නැහැ, අවසානයකුත් නැහැ. දිගටම යන්න පුළුවන් මේක. දිගින් දිගට යන්න පුළුවන්. ඒක හිතනකොට හරි අමාරු සංකල්පයක්. ඒක අනන්තය. කෙලවරක් නැහැ. ඒ දාර්ශනික ප්‍රශ්න ගොඩක් තියෙනවා. සම්භාවිතාවන් සියල්ල බිඳ වැටෙනවා. අනන්තේනකොට. අනන්තය කියන සංකල්පයක හරිම අමාරුයි ගණිතය කරන්නට. මොකද සියලු සම්භාවිතාවලුත් තියෙනවා සියල්ල. කෙලවරක් නැතුව. මේකේ මුලාග හොයන්න ක්‍රමයකුත් නැහැ. ඒ කියන්නේ හිතලා වැඩකුත් නැහැ අවසානයේ. මේක යන්නට පුළුවන් දිගින් දිගට. ඒතර අපි යම් කිසි මුලක් අගක් නැති මහා දුක් කන්දරාවක හිර වෙලා. ඒතර කරන්නට තියෙන්නේ මේකේ තියෙන එක දිගට මේ දුක නවත්තන්න බැරුව තිබුණා නම් මොනවත් කරන්න බැරි වෙයි. මේ භවයෙන් භවයට මේක අලුත් වෙනවා. මෙතන තමයි තියෙන අපි කියන ඉංග්‍රීසි way out එක. භවයෙන් භවයට මේක අලුත් වෙනවා. කර්ම නිසා අලුත් භවයක්. කර්ම උපාදාන අවිද්‍යා තෘෂ්ණා නිසා අලුත් භවයක්. එහෙම යනකොට
යම් වෙලාවක ඒ කර්ම තෘෂ්ණා අවිද්‍යාව ඉවත් කරගත්තොත්, නැති කරොත්, ෂය කරොත්, විනාශ කරොත් අලුත් ඉපැත්ම වෙන්නේ නැහැ. එතන නවත්තන්නට පුළුවන්. නැවත උප්පත්තිය සිදු නොකරන්නට පුළුවන්. නැවත උප්පත්තිය සිදු නොකරනවා කියලා කියන්නේ අර ඉන්නට තිබිච්ච මහා දුකෙන් නිදහස් වීමක්. මෙතෙක්කල් තිබුණේ කෙලවරක් නැති දුක්ඛයගේ පැවැත්මක්. අතීතයේ දුක් ඉපදිලා නිරුද්ධ වුණා, වර්තමාන භවයේ දුකකටපත් වෙලා ඉන්නවා, නැවත අනාගතයේ දුක එන්නට නියමිතයි. ඒ දුකට බැඳී සිටිනවා, දැනුත් බැඳී සිටිනවා. ඒ දුකෙහි නැති අවස්ථාවක් කියලා කියන්නේ අර කියපු දුක්ඛ පරම්පරාවෙහි, දුක්ඛ ප්‍රවාහයේහි අනිත් පැත්ත නැති බව. ඉපදිලා නිරුද්ධ වෙච්ච දුකේ නැති බව නෙවෙයි, ඒක අභාව මාත්‍රයක්. එන්නට નિયમિત දුකෙහි නොපැවැත්ම. ඒක අර දුකට අන්‍ය වූ අවස්ථාව. අවස්ථා දෙකයි තියෙන්නේ. දුකේ පැවැත්ම, දුකේ නොපැවැත්ම. එහෙනම් මේ දුකේ නොපැවැත්ම, දුකේ නොපවතින බව, දුකෙන් නිදහස් වූ අවස්ථාව ඒක පරම සැපයක් වෙන්නට ඕනේ. දුක අමිශ්‍ර අවස්ථාවක්. සම්පූර්ණයෙන් දුකෙන් මිදිච්ච අවස්ථාව, දුකේ අභාවය, දුකේ නැති බව. ඒකම හිස් අවකාශය නෙවෙයි. හිස් අවකාශය මෙතන අදාළ නැහැ. මේ කතා කරන්නේ උපාදාන ස්කන්ධ. උපාදාන කියලා කියන්නේ කර්මයේ විසින් ඇති කරවපු ස්කන්ධ. උපාදානීය ස්කන්ධ, උපාදින්න ස්කන්ධ. හරි වචන. උපාදින්න ස්කන්ධ. කර්මයේ විසින් ඇති කරපු ස්කන්ධ පරම්පරාව. ඒ ස්කන්ධ පරම්පරාවේ නැති බව. ස්කන්ධයන්ට සාපේක්ෂව ගත්තොත් ස්කන්ධයන්ගේ නැති ස්වභාවය, නැති අවස්ථාව. යම් දුකක් ස්කන්ධයන්ගේ වේ නම් ඒ දුකේ නැහැ. ඒක දුක නැහැ. මොකද මේක කෙලවරක්, අගක්, මුලක් නැතුව, දෙපැත්තකට කෙලවරක් නැතුව පවතින මහා දුක්ඛ ප්‍රවාහයක්. ඒ හිතනකොට හරි භයානක හිතන දෙයක්. මේක කෙලවරක් නැතුව මේක හිර වෙලා තියෙන්නේ. නැවත උපදිනවා. ගැලවිල්ලක් නැහැ මේකේ. ඒක නතර කළ ඒකෙන් අන්‍ය වූ අවස්ථාවක් තියෙන නිසා ඒකටපත් වෙන්නට පුළුවන්. එහෙනම් ඒ එන්නට තිබිච්ච දුකෙහි නැති බවක් වේ නම් එය පරම සැපය. ඒකට කියනවා දුක්ඛ නිරෝධය, පරම සුඛය, නිර්වාණ ධාතුව. ඒක සුඛයක් නොකිය දුක්ඛ නිරෝධය ලෙස අර්ථ කරනවා. මොකද ඒක ප්‍රකට වෙන්නේ දුක අනුසාරයෙන් නිසා. නමුත් ඒක දුකෙන් අමිශ්‍ර වූ අවස්ථාවක්. දුක තිබ්බො නැත්නම් නැද්ද? නෑ. දුක තියෙන්න අවශ්‍ය නෑ දුක්ඛ නිරෝධයට. දුක්ඛ නිරෝධය කියලා කියන්නේ දුක්ඛ අනුත්පාදේ, නොයිපදීම. යම් කිසි ධර්මයක් පැවතිලා ඒක නිරෝධ වෙනවා. ඒ ධර්මයේ නැත්තම් නිරෝධයක් නැහැ. යම් කිසි දෙයක් උපදිනවා, පැවතිනවා, නිරුද්ධ වෙනවා. ඉපදීම, පැවතීම, නිරුද්ධ වීම කියන ටික ධර්මයෙන් තොරව පවතින්නට බෑ. මොකද ළමයේගේ ඉපැත්මක් ගැන කතා කරලා වැඩක් නැහැ ළමයෙක් නැතුව. මිනිස්සෙක්ගේ මරණයක් ගැන කතා කරන්නේ මිනිස්සෙක් නැතුව. එන ඉපැත්ම, ජීවත් වීම, මරණය කියන මේ හැම එකක්ම මිනිස්සයා හා සම්බන්ධයි. මිනිස්සෙකින් තොරව මිනිස්සෙක්ගේ ඉපදීම, මිනිස්සෙක්ගේ මරණය, මිනිස්සෙක්ගේ ජීවත් වීම කතා කරන්න බෑ. හැබැයි මිනිස්සෙක්ගේ නූපදීම ගත්තොත් ඒක මිනිස්සයා ඉන්න ඕන එකක් නෙවෙයි. මිනිස්සට සම්බන්ධ නැහැ ඒක. ඒක එක එක ක්‍රම වල ඉස්සර කරනවා. මිනිස්සයා නූපදින බව. ඒක මිනිස්සයාගේ මරණය වගේ එකක් නෙවෙයි. නාම රූප ධර්මයන්ගේ බිඳීමයි නාම රූප ධර්මයේ අනුත්පාදයේ දෙකක්. ඒක සම්පූර්ණයෙන් නාම රූපයන්ගේ අන්‍ය වෙච්ච එකක්. නාම රූප ඉපැත්ම වළක්වන එකක්. නාම රූප දින දෙන්නේ නැති එකක්. අවස්ථාවක්. ඒ නිසා මේ වෙනම ධර්මයක්. එය දුක්ඛ නිරෝධය. ඒක පරම සැපයයි. දැන් එතකොට බෝසතාණන් වහන්සේට හම්බෙන්නේ මේ දුක්ඛ නිරෝධයට පත්වන්නේ කෙසේද? සමීකරණේ ලේසි. මොකක්ද? දුක නිසා, හේතුවක් නිසා නම් දුක හටගත්තේ. ඒ හේතුව ගැලවුවා නම් හරිනේ. හේතු දුරු කරන්න මොනවද හේතු? ඇයි ඒක හේතු වෙන්නේ කියන එක ගැඹුරු කරුණක්. මොකද්ද හේතුව? අවිද්‍යාව, තෘෂ්ණාව, කර්මය. තෘෂ්ණාව තමයි මූලිකය ප්‍රධාන. නමුත් තෘෂ්ණාව උන්නේ අවිද්‍යාව තියෙන නිසා. තෘෂ්ණාව මූලික වුණාට
තෘෂ්ණාව ගලවන්නට බෑ අවිද්‍යාව තියාගෙන. තෘෂ්ණාව නැති වෙච්ච ගමන් තෘෂ්ණා මූලික හේතුවනේ, ප්‍රධාන හේතුවනේ. තෘෂ්ණාව නැති වෙච්ච ගමන් දුක උපදින්නේ නැහැ. ඒ නිසා යෝතස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ කියලා තණ්හාව දුරු කිරීමෙන් දුක්ඛ නිරෝධය කතා කරා. තණ්හාවේ නිරෝධයත් නිවනයි, තණ්හා නිරෝධයෙන් වන දුක්ඛ නිරෝධයත් නිවනයි. ක්ලේශ නිරෝධය, දුක්ඛ නිරෝධය. ඒ දෙක වෙන් කරලා කතා කරන්න යන්නේ නැහැ මම. ඒක වෙනම මාතෘකාවක්. ඒක දුක්ඛ නිරෝධ සත්‍ය කතා කිරීම. දැන් එතකොට මේ තණ්හාව ඡය කරන්න. තණ්හාව ඡය කරන්නට නම්, තණ්හාව දුරු කරන්නට නම් ඒ තණ්හාවෙත් හේතුව නසන්නට ඕනේ. මොකද හේතුව තියාගෙන ඵලය කොච්චර විනාශ කරත් හේතුව ඇති නිසා නැවත ඵලය හට ගන්නවා. මොකද්ද තණ්හාවේ හේතුව? ඇයි අපි ඇලෙන්නේ? ඇයි අපි බැඳෙන්නේ? ඇයි අපි පතන්නේ? ඇයි අපි භවයට කැමති? අවිද්‍යාව නිසා. නොදන්නකම නිසා. මේ නාම රූප ධර්මයන්ගේ තතු, සංසාර තතු දන්නේ නැති නිසා. මෙතන සත්වයේ පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතන් ඉන්න නිසා. එහෙනම් අවිද්‍යාව ගලවන්නට ඕනේ. අවිද්‍යාව ගලවන්නට සම්මා දිට්ඨිය ඕනේ. ඥානය. ඒ සම්මා දිට්ඨිය ඇති කරගන්නට, සම්මා දිට්ඨිය ඇතිවන්නට සමාධියක් හිතට ඕනේ. සමාධිය ඇතිවන්නට සීලයක් හිතට ඕනේ. එතන මේ ටික එකතු කරලා අවිද්‍යාව දුරු කරන්න. ප්‍රඥාව ඇති කරගන්න. යථාබෝධය ඇති කරගන්න. අනවබෝධය නිසා නම් ඇලුනේ යථාබෝධය ඇති කරගන්න. මේක තමයි සාමාන්‍ය ක්‍රමය. එතකොට ඒකට දේශනා කරා සම්මා දිට්ඨිය මුල් කරගෙන අධි කරගන්න. ඒකට ආර්ය අංග 7ක් ඕනේ තව. ඒ අංග 7 උපකාරයෙන් ප්‍රඥාව, අවබෝධය, විද්‍යාව ඇති කරගෙන අවිද්‍යාව දුරු කරන්න. එතකොට තණ්හාව දුරු වෙනවා. කර්මයට අවස්ථාව ලැබී ගිහිල්ලා දුක නිරුද්ධ වෙනවා. නිර්වාණ ධාතුවටපත් වෙනවා. දුක නූපදී යනවා. මේක තමයි කතාව. දැන් මේ දුක්ඛය තේරුම් අරගෙන දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය සහ මාර්ගය තේරුම් ගත්ත මහා බෝසතාණන් වහන්සේ. ඒක සම්පූර්ණයෙන් අවබෝධ කරගත්තම උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. මේ නැවත සසර ඉපදි යන එක ගැටලුවක් කියන එක තවත් බොහෝ අය තේරුම් ගත්තා. මේක දුක්ඛයක් බව තේරුණා. නැවත මෙරි ඉපදෙන එක දුක්ඛයක්. ඒක ප්‍රශ්නයක්. ඒක නවත්තන්නට ඕනි. සමහර අය හිතුවා මේකේ මරණින් මත්තේ උප්පත්තියක් නැත්නම් ගොඩාක් තොරතුරු අඩු කරගෙන උප්පත්තියක් නැත්නම් එනති මේකේ ඉන්න කාලේ සපවත් වෙලා ජීවත් වෙන එක තමයි ක්‍රමය. ඔවුන් කිව්වා සැපට කාලා බීලා ඉන්න. තවත් සමහර කෙනෙක් මැරිලා ඉපදුනත් කමක් නැහැ. උපදින ආත්ම භාවයේ සැප විඳින්න. පුළුවන් තරම් සැප විඳගෙන යන්න. නැත්නම් සදාතනික තැනකට ගිහිලා ස්වර්ගයකට ගිහිලා සානිකර සැප විඳින්න. කේක ක්‍රමයට මේක අර්ථකථනය කරා සංසාරේ ජීවිතේ. ඔවුන් සම්පූර්ණයෙන් අර හේතු නිරෝධ ඵල නිරෝධේ කතා වැඩක් නැහැ. මොකද මරණින් මත්තේ ජීවිතේ අවසానයි නම් කිසි ගැටලුවක් නැහැ. ස්වර්ගයක් නිත්‍ය ස්වර්ගයක් තියෙනවා ඒකට යන්න කටයුතු කරන දෙවියන්ව සතුටු කරන්න නැත්නම් දෙවියන්ගෙන් ආශිර්වාද ලබා ගන්න. නැත්නම් නිත්‍ය ආත්මයක් එකතු මේ වගේ අදහස් වලට පැමිණෙනවා. තවත් සමහර කෙනෙක් නෑ මේක මෙරි ඉපදී යනවා. යනකොට බැරි වෙලා හරි නිත්‍ය සදාතනික භවයක් තිබුණොත් කමන්නේ ඒකට යන් අපි. ඒක ගිහිලා සදාතනික සැප විඳින්න. එහෙමත් නැතිනම් සමහර කෙනෙක් මෙරි ඉපදී යන ගමනේ මෙරි ඉපදී යන ගමන දුකක්. ඒක නතර කරන්නට ඕනේ. ඒක නතර කරන්නට ඒකට හේතුව ලෙස අවිද්‍යා, තෘෂ්ණා, කර්ම මේවා දල වශයෙන් තේරෙනවා මොකක්ද කියලා. කර්මය අපි ක්ෂය කරගමු. කර්මය නිසා නම් උපදින්නේ. කර්මය ක්ෂය කරමු. කර්මය ක්ෂය කරන්නට නම් අපි ඒ සඳහා පිළිවෙතක් අනුගමනය කළ යුතුයි. කර්ම රැස්වන්නේ කාමයේ නිසා, ආසාවල් නිසා. ඒ නිසා ගිහි ජීවිතය අතහරින්න කියලා. සමහර කෝ ගිහි ජීවිතේ ඉඳලා සැප විඳගෙන. ඒ තමයි එකම නිෂ්ඨාව. ditta ධම්ම නිබ්බාණය. මොකද නෑ මේක අතහරින්නට ඕනි. අතහැරලා
ඒ කර්ම රැස් නොවන්නට, පුරාණ කර්ම ඡය කරන්නට, අලුතෙන් තෘෂ්ණාව ඇතිනවන්නට, කයට දුක් දෙමින් සිතට අරමුණු ගන්නෙ නැතුව, තෘෂ්ණාවට පොහොර දාන්න නැතුව ජීවත් වෙන්න. බල්ලෝ වගේ ජීවත් වෙන්න, සුනකයෝ වගේ, හරක් වගේ, මොනරු වගේ ජීවත් වෙන්න, එළුවෝ වගේ ජීවත් වෙන්න, නයි වගේ ජීවත් වෙන්න. ඒ වගේ කරනකොට තෘෂ්ණාව අඩු වෙලා, ආසාවල් අඩු වෙලා, කර්මයේ ඡය වෙලා අපිට පුළුවන්, කෙනෙක්ට පුළුවන් මේ දුකෙන් අත මිදෙන්න, නැවත උප්පත්තිය සිද්ධ නොකරගන්න. මේ දුක්ඛ නිරෝධයටපත් වෙන්න. ශාන්තියටපත් වෙන්න. එහෙම නැත්නම් සදාතනික භවයකට යන්න. දුක නැති අවස්ථාවකටපත් වෙන්න. මොනවා එක එක දර්ශනවලින්. ශාර කර්මය අඩු කරන්න, තෘෂ්ණාව අඩු කරන්න, ඡය කරන්න, ඉඩ දෙන්න එපා කෙලෙස් වලට. ඒකට දුක් සහගත ප්‍රතිපදාවල නියැලෙන්න. කායට දුක් දෙන්න ආදී දේශ කටයුතු කරන්න. තවත් සමහරු නේ එසේ කිරීමෙන් මේක ඉවර වෙන්නේ නැහැ. අපි කාමයන්ගෙන් වෙන් වෙන්නට ඕනේ. කාමයන්ගෙන් ඉන්නකොට ගෘහ ජීවිතය ගත කරන නොයෙක් ගැටලු වලට කර්ම රැස් වෙනවා, නොයෙක් ගැටලු වලට මුහුණ දෙනවා. ආසාවල් තව තවත් වර්ධනය වෙනවා. ඒ නිසා මේකෙන් ගැලවෙන්නට ඕනේ. මේකයි පැවිදි වෙනවා. ශ්‍රමණත්වයට එනවා. ශ්‍රමණත්වයට ආපමණින් ආසාවල් දුර වෙනව නෙවෙයි. ඒ සඳහා හිත කෙලෙස් වලින් මුදවන්නට ඕනේ. අරමුණු වලින් ගලවන්නට ඕනේ. අරමුණු වලින් බැහැර කරන්නට ඕනේ. ඒ සඳහා ගැළපෙන අරමුණු වල හිත පවත්වන්නට ඕනේ. එක අරමුණක බොහෝ වෙලා හිත පවත්වලා හුරු ඇති කර ගන්නට ඕනේ. භවනා කරන්නට ඕනේ. එන සමතේ වඩනවා. කාමයේ ආදීනව මෙනෙහි කරලා එක එක දේවල් හිතන්නේ නැතුව හිතන එකෙන් හිත බැහැර කරලා යම් වැදගත් යම් කිසි මධ්‍යස්ථ අරමුණක හිත එකඟ කරනවා. හිත පවත්වනවා. කාමයන් හිත බැහැර කරනවා. පුදුමාකාර ආධ්‍යාත්මික සැපයකින් හිත එක කාමයන් හිත දුරස් වෙනවා. කාමයේ තුන ඔවුන්ගේ හැටියට කාමයේ භුක්ති විඳින්න ඉන්නවා කියන්නේ තව තව කර්ම රැස් වෙනවා. අකුසල් කර්ම සිද්ධ වෙනවා. මේක භවයේ දිග්ගැස් වෙනවා. පාරිශුද්ධත්වයට එන්නේ නැහැ. ඒ කාමයන්ගෙන් හිත වෙන් කරගත්තම ඉතා පාරිශුද්ධත්වයට පතන ඒකේ මස්තක ප්‍රාප්තිය ලෙස ධානය වලට සමවදිනවා. සමහරක ප්‍රථම ධානයටපත් වීම නිවන, ဒုတိ ය ධානයටපත් වුණාම දුක්ඛ නිරෝධය, තෘතිය ධානය, චතුර්ථ ධානය, අරූප ධාන වලට, නේව සංඥා නා සංඥායතන ධානය දක්වා. පරම නිෂ්ඨාව. ඊට පස්සේ ඒ ධාන සැපයට ඇලෙනවා. මොකද ඒක තාම ප්‍රණීතයි. තාම සුවදායි. අර කාම සම්පත්තිය අතහැරලා එතනින් එළියට ඇවිල්ලා එයින් සම්පූර්ණයෙන් හිත බැහැර ගන්න. එළියට ආපමණින් හිත බැහැර වෙන්නේ නැහැ කාමයන්ගෙන්. කාමයන්ගෙන් බැහැර වීම යනු පැවිදි වීම විතරක් නෙවෙයි. පැවිදි වීමත් එක්තරා බැහැර වීමක්. ඒක ලොකු පරිත්‍යාගයක්. ඒක දැවැන්ත අතහැරීමක්. හැමෝටම කරන්න බැරි එකක්. මොනම හරි හේතුවක් උඩ බැඳෙනවා කාමයට. කවුරුම එක අතහරිනවා. විශේෂ අතහැරීම. ඒකට කියන්නේ නෙක්ඛම්මය, ප්‍රෞජ්ජාව, නෛෂ්කර්මය. හැබැයි එපමණකින් සියලු කාමයන්ගෙන් වෙන්නේ නැහැ. කාමයන්ගෙන් වෙන්නේ නැ හිතට කාම අරමුණු වෙන්නේ නැති වෙන්නට ඕනේ. කාමයන්ට සතුටු නොවෙන්නට ඕනේ. කාමයන්ගෙන් නොහිතන කෙනෙක් වෙන්නට ඕනේ. කාමයේ ප්‍රාර්ථනා නොකරන කෙනෙක් වෙන්නට ඕනේ. කාමනීය අරමුණු දකිනකොට හිත කලබල නොවන කෙනෙක් වෙන්නට ඕනේ. ඒ සඳහා හිත ප්‍රගුණ කරන්නට ඕනේ. ඊට පස්සේ කාමයන්ගෙන් හිතට බැහැර කළා හිටියත්, කාම රාගය දුරු කළත් මේ පොඩි පොඩි දේවල් වලට යනවා. සමහරලාට සද්දවලට, වනාන්තරවලට, සත්තුන්ට ලැබෙන දාණයට මේ දේවල් වලට ඇලීම ඇති වෙනවා. ඒ ඇලීම දුරු කරන්නට ඕනේ. සියුම් එක මට්ටම් වල ඇලීම් තියෙනවා. කාම රාගය දුරු කිරීම විතරක් නෙවෙයි. ඒ සම්පූර්ණ කාමයන්ගෙන් බැහැර වෙන්නට, ඒක කාමච්ඡන්දයෙන් දුරු වෙන්නට එක අරමුණක සිත පවත්වන්නට පුළුවන් වෙන්නට ඕනේ. නානා අරමුණු හිතන එක ස්වභාවය අපේ. ඊයේ වෙච්ච දේ, හෙට වෙන දේ, ඊළඟට වෙච්ච දේ, අරයා කරපු දේ, මෙයා කරපු දේ, ලෝකෙ වෙන දේ, රටේ වෙන දේ, පාලකයා කරන දේ, මේවා හිතන එකනේ ස්වභාවය.
ඒ කියන්නේ අපිට පත්තර බලන්න ඕනේ, ප්‍රවෘත්ති බලන්නට ඕනේ, ලෝකෙ වෙන දේවල් දකින්නට ඕනේ. අලුත් තැන් වලට යන්නට ඕනේ, එක්ස්ප්ලෝර් කරන්නට ඕනේ. කියනවා සංචාරය කරන්නට. මේ තමයි කාම ආසාව. අර තරම් ඕලාරික කාම රාගයක් නොඋනට ඒ ආසාව, කැමැත්ත. සියල්ලට ප්‍රතිපක්ෂයි කර්මුණක ඉන්නවා කියන එක. කවුරු හරි භාවනා කරමින් පැයක් ඒ කර්මුණක ඉන්නවා කියන එකෙන් කියවෙනවා කය නොසොල්වා එකම අරමුණක හිත පවත්වන්නට තරම් මානසික ශක්තියක් තියෙනවා. ඒක ලෙහෙසි නෑ. මේ තමයි කාමයේ ඉක්මවන ප්‍රතිපදාව. ඒකේ මූලික අවස්ථාවක් තමයි පැවිදි වීම. ගිහි ජීවිතේ කරන්න බැරුව නෙමෙයි භවනාව, අමාරුයි. ඒක ලෙහෙසි නෑ. දරුවන්ගේ ප්‍රශ්න, ස්වාමියාගේ, බිරිඳගේ, දෙමව්පියන්ගේ, ඥාතීන්ගේ. තමන්ටත් සීලයක් නෑනේ ලොකුවට. තමන් තියෙන පංච සීලයේ උපරිම. පොයට 8 සීල්. කලාතුරකින් එන්නේ 10 සීල් වෙන්න පුළුවන්. නිත්‍යව. එතකොට ඉඩ තියෙනවා හිතට වාරණ අඩුයි. දැන් සින්දුවක් අහන්න බාධාවක් නැහැ පංචශීලයක් රකින්න කෙනෙක්ට. මේ විදිහට ගත්තා මේක ලෙහෙසි නෑ ගිහින්. එන පැවිද්දට එනවා. පැවිද්දට ඇවිල්ලා පැවිද්දේ වුණත් නන හිත විසිරෙනවා. මේ කර්මණක හිත පතන. ඒකට භාවනා කරනවා. කාමයෙන් වෙන්න. මොකද කාමය, ලෝභය ඇති කල්ලි කර්ම රැසල උප්පත්ති සිද්ධ වෙනවනේ. නම් ඒ කාමයෙන් හිත වෙන් කරන්න. කාමයෙන් හිත වෙන් කරන ක්‍රමය තමයි ධානය ඉපදවීම කියලා කියන්නේ. ධානයක ඉන්නවා යනු ලෝකේ තියෙන සියලු අරමුණු අමතක කරලා. සරලව කිව්වොත් ඕක තමයි කතාව. සියලු අරමුණු අමතක. ඒව ගැන හිතන්නේ නැතුව, ඒවට අවධානය දෙන්නේ නැතුව එකම අරමුණක බොහෝ වේලා ඉන්නට පුළුවන් බව. ඒක ලෙහෙසි නැත. භාවනා කරන්න යනකොට හිත පිට යනවායි. සිතවිලි ගලාගෙන මහ දැවැන්ත ප්‍රවාහයක් එනවා. මේ තමයි කාම ඡන්දේ බලය. මේක দমনය කරන කාලයක් යනවා භාවනා කරමින් හිත দমনය කරමින්. ඒ අතරතුරේ අනිත් වෙලාවවලදී හොඳ මානසිකාරවල යෙදෙමින් අකුසලයන්ගෙන් වෙන් වෙමින් මේක පවත්වන්නට ඕනේ. හිත দমনය වෙනවා. දීලා දෙන ධානයටපත් වෙනවා. ධානයටපත් වෙනකොට අර සියලු කාමයන්ගෙන් වෙන් වෙලා ප්‍රණීත පුදුමාකාර සැපයකට ඒ කෙනාපත් වෙනවා. දැන් මොකද වෙන්නේ? මේ කාමයන්ගෙන් වෙන් වුණා මේක පරම සැපේ ලෙස සමහරු සලකනවා. මේක තමයි පරම නිෂ්ඨා. මොකද ඒ තරම් ප්‍රණීත අත්දැකීම. ඒ පරම නිෂ්ඨාව. ditta dhamma vedaniya නිර්වාණයක් ලෙස සමහරු අර්ථකථනය කරනවා. ඒකට ඇලෙනවා ඊට පස්සේ. ඒකට කැමති වෙනවා, රුචි වෙනවා. තවත් සමහරු මේ ධානයටපත් වෙනකොට හැමෝටම වෙන දෙයක් තමයි කාමයේ බරක් දැන් ගිහි ගෙදරට යන්න හිතෙන්නේ නැහැ. මිනිස්සු එක්ක කතා කර කර ඉන්න හිතෙන්නේ නැහැ. දේවල් බල ඉන්න හිතෙන්නේ නැහැ. මොකද ඔහුට ඒ සිතට රුචි මේ භාවනා රම්මනේ ඉන්න එක ධ්‍යාන ක්‍රීඩාවක නිරත වෙනවා. ඔය පිරිස අතරට එන්න කැමති නැහැ. ඒක බාධකයි. ඒක කරදරයක්. හුදකලාව කාලය ගත කරන්න කැමති. එදාට කිසිදු බැඳීම් ආදී උට අදාළ නැහැ. මේ සියල්ලක්ම ක්ලේශයන් මත පදනම් වෙච්ච ලාමක දේවල්. ඒ සියල්ල අභිභවපු හිතක්. ඔහුට තියෙන සැපේ තමයි මේ එකම අරමුණේ බොහෝ වේලා සැපසේ වාසය කිරීම. දැන් හිතේ ස්වභාවය මේකට කැමති වෙනවා. ඒක හිතේ ගතිය. ඒකට කියනවා භවආශ්‍රවය කියලා. කාමාශ්‍රවයේ තියෙන්නේ විශේෂයෙන් ගිහි ජීවිතය ගත කරනකොට. පැවිද්දට එනකොට කාමාශ්‍රය ගොඩාක් අඩු වෙනවා. සම්පූර්ණයෙන් දුර වෙනව නෙවෙයි. ඒක සම්පූර්ණයෙන් වගේ යටපත් වෙනවා. සම්පූර්ණයෙන් යටපත් වෙනවා. ධ්‍යානෙ උපදවනකොට. ඊළඟට ධ්‍යානයට ඇලෙනවා. ඒකට කියනවා භවආශ්‍රය.
ඒ වගේම දැන් කාමයෙන් වෙනවනේ දැන් කාමයේ කරදරයක්. ඒකට දිව්‍ය ලෝකයක් ගැන හිතන කොටත් එපා වෙනවා. කැමති නෑ ඒකට. නගරයකට යන්න හිත දෙන්නේ නෑ. අර ලුණු ඇඹුල් වහගෙන ශරීරයට යමක් අවශ්‍ය නිසා තමයි යන්නේ ඒකට. පිරිස අතරට එන්න කැමති නෑ. දැන් මොකද වෙන්නේ මේ කෙනාට තව කැමැත්ත මේ නමුත් එහෙම වුණා කියලා මේ සම්පූර්ණ ජීවිතයේ කෙරෙහි සියල්ල ආසාව අතහැර නැමොත් ධානයට කැමති. සැපයට ඒ නිසා නිතින්ම කැමැත්තක් ඇති වෙනවා. මේ ධාන සැපයෙහි මේ ditta ධම්ම සුඛ නිර්වාණයෙහි බොහෝ කල් වාසය කරන්නට පුළුවන් තැනකට යන්න පුළුවන් නම් කැමති. එයා කැමති වෙන්නේ වනසෙනසුන් වලට. ඔහු කැමති වෙන්නේ ප්‍රත්‍යන්ත තැන් වලට. නිස්කලංකන ශුන්‍යාගාර රුක්ක මූල වලට. කෙනෙක් කතා කරන එකත් බාධකයක්. යම් භවයක දහස් ගණන් අවුරුදු කල්ප ගණන් හුදකලාව එකලාව මේ සැපේ ඉන්නට පුළුවන් නම් ඒකාන්තයෙන් ඔහු කැමති වෙනවා. ඒ බඳු භව තමයි බ්‍රහ්ම ලෝක කියලා කියන්නේ. බ්‍රහ්ම ලෝකවල මේ මිනිස් එකතු වෙලා කතා කර එහෙම ඉන්න භවයක් නෙවෙයි. කතා බහ යනවා. නමුත් ඔවුන් තනියම හුදකලාව ඉන්නයි බ්‍රහ්මෙක් වගේ කියලා කියන්නේ. තනියම ඉන්නවා. යතා බ්‍රහ්මෝ තථා ඒකෝ. තනියම වාසය කරන කෙනා බ්‍රහ්මෙක් බඳුයි. එනිසා උන් කැමති වෙනවා මේ බ්‍රහ්ම තලවලට යම් කිසි ජීවිතයක බ්‍රහ්මතලයේ නුවණින් නොදැක්කත් යම් උන් කැමති නෑ මේ ධානයෙන් තොර වෙන්නට. ධානයට කැමති. හැබැයි මනුස්ස ජීවිතේදී නම් උපරිම දවස් කිහිපයක් ඉන්න පුළුවන්. මොකද කන්නට ඕනේ, ශරීරය පවත්වන්නට ඕනේ. ඒක බාධක. ඒක කරන්න දෙයක් නෑ. ඒක ඉක්මනට වෙ නැත්තම් මැරෙනවා. මරණයට කැමති නෑ මේ කෙනා. මේ ධාන සැපයට කැමති. ධාන සැපයට බැඳිලා ඉන්නේ. ඒ ධාන සැපයට නැවත යනවා. ඒ අත්දැකීම ලබන්න කැමති. එන්නේ භව ආශ්‍රවය. යම් භවයක මේ ධාන සැපේ බොහෝ වෙලා ඉන්නට පුළුවන් නම් බොහෝ කල් ඉන්නට පුළුවන් නම් ඒකට කැමති. බ්‍රහ්ම ලෝකයේ කෙරෙහි හට ගන්න භව ආශ්‍රය. ධානයේ කෙරෙහි හට ගන්න භව ආශ්‍රය. කාමයන්ගෙන් වෙන්නුණා. පැවිද්දට ආවා, ශ්‍රමණත්වයට ආවා. ඒකිනුත් හිත දියුණු කරලා කාමයන් කෙරෙන් සම්පූර්ණයෙන් බැහැර කළා. දැන් ඒ ධානය යනවා ධානයට ඇලෙන එක ස්වභාවිකයි. ධානයට ඇලෙන එක ස්වභාවිකයි. සමාධියට ඇලෙන එක ස්වභාවිකයි. එතකොට තාම මේ ධානයේ යනුත් සිතක් ඉපදිලා බිඳෙනවා. මේකෙනුත් පුළුවන් ප්‍රතිසන්දියක් ඇති කරවන්න. මේකත් ගෙනියන විශේෂ ලෝකයකට බ්‍රහ්මාත්ම භාවයකට සමහරට රූපයක් නැති ආත්ම භාවයකට. එහෙම වුණත් ඒ ආත්ම භාවයේදී දිරලා මැරෙනවා, චුත වෙනවා, මිය යනවා, ජරාවටපත් වෙනවා. ප්‍රිය විප්‍රයෝගයේ සිට අවසානයක් තියෙනවා ඒකේ. මනුස්ස ලෝකෙත් ඒ සැපේ අවසන් නැවත සමවදින්නට ඕනේ, පවත්ව ගන්නට ඕනේ, මහන්සි වෙන්නට ඕනේ පවත්වන්න. තාම එක සංකතයක්. తాවකාලිකයි, සදාතනික නෑ. ගොඩාක් විමසනකොට එයා බ්‍රහ්මාත්ම භාවයෙන් චුත වෙනවා. ඇයි මේ ධානයේ ශක්තිය తాවකාලික සීමා සහිතයි. తాවකාලික ධර්මයක්. එහෙනම් ඒකෙන් උපදවන භවයේ අවසන් වෙන්නට ඕනේ. නවත්තන්නට බෑ. සදාතනික නෑ. එහෙනම් අර කදින් කතා කරපු භව චක්‍රයේ ඇතුළෙමයි තාම. සහ ඒකට ඇලීම තියෙනවා. ඒ ධානයට කැමති, ඒ බ්‍රහ්ම ආත්ම භාවයට කැමති. තෘෂ්ණාව දුරු වෙලා නැහැ. සියුම් තෘෂ්ණාව තාම තියෙනවා. යට වෙලා බලවත් තෘෂ්ණාව යටපත් වෙලා තියෙනවා. මොකද හේතුව ධානය කෙරෙහි ගැඹුරු අවබෝධය නැහැ. ඒක සැපයක්, ඒක ඉෂ්ටයි, කාන්තයි, සුභයි, හොඳයි කියලා සලකනවා. ඒකත් ලොකු දුකක් වටවෙච්ච එකක්. වෙහෙස මහන්සිලා උපදවන්නට මම දැවැන්ත සංඛාර දුකක් තියෙනවා. විපරිණාම දුක මොහොතක් පාසා තියෙනවා. ධානයෙන් පිරිහෙන්නට පුළුවන්. ඒ ධානයේ වඩන්න කායික මානසික දුක් විඳින්නට ඕනේ. ආසාවල් අතහරින්නට ඕනේ. කැමැති අයගෙන් වෙන් වෙන්නට ඕනේ.
කය මතිමදුරු පීඩා ඉවසන්නට ඕනේ. මහා දුක් කන්දරාවක් මැද තමයි මේක උපදවන්නේ. උපදවුවත් ඒක දුරු වෙනවා මොහොතින් මොහොත. සහ ඒකෙන් උපදවනවා තව භවයක්. ඒකට බෑ සම්පූර්ණයෙන් ආසාව නැති කරන්න. ආසාව දුරු වෙන්නේ ආසාව තාම වට කොටගෙන ඒක පවතිනවා. ඒ නිසා එයින් සම්පූර්ණ අර කියපු කලින් කියපු මෙරි මෙරි ඉපදී යන මේ චක්‍රයක් බඳු මේ සංසාර ප්‍රවෘත්ති අනුප්පන්න දුක්ඛය දුරවන්නේ නැත. සමහර ශාස්ත්‍රවරු මේ ධ්‍යානයට ලුණා. සමහරු කව මේ ධ්‍යානයේ නිසා උපදිනවා භවයක එක සදාතනිකයි. හැම කල්හින්නට පුළුවන්. ඒ භවයේ කෙලවර දුක අවසන් වෙනව නැත්තම්. මේ වගේ අදහස් වලට ආවා. ධ්‍යානයට කැමති වුණා. කාමයන්ගේ වෙන විශේෂ අවස්ථාව. බෝසතාණන් වහන්සේ කියත නෑ මේකත් තාම අර තෘෂ්ණාව සම්පූර්ණයෙන් ගලවන්නට සමර්ථ දෙයක් නොවේ. ධ්‍යානයටපත් වුණා කියලා තෘෂ්ණාව නැතිවන්නේ නෑ. භවය සිද්ධ වීම නතරවන්නේ නෑ. මේ වගේ අවස්ථාවලට පත්වෙච්ච කෙනෙක්ට එහෙම සිතවිල්ලක් එන්නට හරි අමාරුයි. මොකද ඒ තරම් ප්‍රනීත සැපයක් ඒක. එතනින් එහාට හිතන්න බෑ මනුස්සෙල් ලේසියකට. ඒ තමයි මහා බෝධිසත්වයන්ගේ ඥාන මහිමය. ඔක් කරන්න පුළුවන් පසේ බුද්ධත්වයේ සම්මා සම්බුද්ධත්වයේ ලැබෙන අවසාන ආත්ම භාවයේ ඉන්න දෙන්නෙක්ට තමයි මේක තනියම මේ පිම්ම පනින්නට පුළුවන්. මේකත් මේ ධානයත් තාම භවයේ දිග්ගස්සන්න. එහෙමනම් තවත් ගැඹුරට විමසන්න. මොකක්ද එහෙනම් පිළියම මේක දුරු කරන්නට? මේක දුරු කරන්නට නම් සම්පූර්ණයෙන් තෘෂ්ණාව ගැලවෙන්නට ඕනේ. තෘෂ්ණාවේ ආදීනව දැකලා ගිහි ගියත් හැරියා කාමයෙන් වෙන්නුණා. ධානයකටපත් වුණා. එතනත් හිර වෙනවා ගිහිල්ලා අවසානයේ ධානයේ කෙලවරක නේව සංඥා නාසඤ්ඤාත. එතනින් එහාට ක්‍රමයක් නැහැ දැන්. තාමාර චක්‍රය ඇතුලේ. එහෙනම් තියෙන්නේ කාමයෙන් වෙන් වෙලා අජවෘත්ත ගෝවෘත්ත අරගෙන කයට දුක් දීලා නැත්තම් හිත අරමුණු වලින් වෙන් කිරීම වෙන් කරලා වෙනස් කර මේ ඒ කර්මණක පැවැත්වීම මේ කිසිවකින් නිෂ්ඨාවට යන්න බෑ. හැබැයි ඒවා එක එක විදිහට උපකාරකයි. දැන් ගෙදර ඉඳලා ගිහි ගෙදර ඉඳලා මේක කරන්න අමාරු නිසා පැවිද්ද උපකාරකයි. සිත නාරාණමුණු විසිරෙන නිසා මේක කරන්න බෑ. නිසා හිත එක අරමුණු තියාගෙන උපකාරකයි. නමුත් මේක අවසාන ප්‍රතිෂ්ඨාව නිෂ්ඨාව මාර්ගය නෙවෙයි. මේකෙන් අර ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද කළ යුත්තේ? ඇයි ධානයට පව ඇලෙන්නේ? මේ අත්දැකීමට කැමති. මේ විඳීමට කැමති. කාමයට යන්නේ ඇයි? විඳීමට කැමති. කවුරුස් නම් මම විඳින්නේ මමයි මේ ධානයට පත්වන්නේ. විඳීමට කැමති වෙන්නේ තමන් සඳහා තමන් උදෙසා. එහෙනම් මෙතන තියෙනවා මේ අභ්‍යන්තරයේ ප්‍රශ්නයක් සංකල්පවල ප්‍රශ්නයක්. ධානයේ වැරදි කියන එක නෙවෙයි ධාන සැපේ උසස්. කාම සැපේ වැරදි නෙවෙයි කාම සැපයත් සැපයක්. මේකෙන් ප්‍රශ්නේ අවසන් වෙලා නැහැ. ඒකට ඇලීම තියෙනවා. ඇලීම තියෙනකොට උප්පත්තිය සිද්ධ වෙනවා. ඇයි මේ ඇලීම එන්නේ? මෙතන විශ්වාසයක් තියෙනවා. මෙතන කෙනෙක් ඉන්නවා. ඒක මත ඒක කේන්ද්‍ර කටගෙන පවතින්නේ. අස්මිමානයේ සක්කාය දිට්ඨිය මේ වගේ දර්ශනයක් තියෙනවා. මම ඉන්නවා කියලා. ඒක තියෙන තාක්කල් මොකක් හරි එල්ලෙනවා. එක්කෝ gedara කම්සැපෙහි නැත්නම් ධානයේහි. කාමාශ්‍රවය භවශ්‍රවය. ඒකට හේතුව තමයි මේ දෘෂ්ටියක් තියෙනවා ආත්ම භාවයක් තියෙනවා කියලා. මම කියලා කෙනෙක් ඉන්නවා කියලා. මේක ගැලවෙන්නට ඕනේ. මේකත් කේන්ද්‍ර කටගෙන තමයි මේ ආසාවල් පවතින්නේ. ඒ ආසාවල් පවතින උත්පත්ති සිද්ධ වෙනවා. ඒතර බෝසතාණන් වහන්සේ කරේ පසේ බුදුරජාණන් වහන්සේලා කරන්නේ මේ සංකල්පය විමසනවා. ඉංග්‍රීසියෙන් චැලෙන්ජ් කරනවා ඒක. ඇත්තද මේක හරිද? ඇත්තටම ධාන සැපේ විඳින කෙනෙක් ඉන්නවද? කාම සැපේ විඳින කෙනෙක් ඉන්නවද?
කාම සැප විඳින කාම සැපයි. කාමයේ අතහැර ඊට වඩා ඉහළ සැපයකට. නමුත් ඒක මගේ සැපයක් කියලා සංකල්පයක් මේ හැමතැනම වැඩ කරලා තියෙනවා. ඒක කේන්ද්‍ර කොටගෙන මේක යන්නේ. දෘෂ්ටිය දැක්ම සංකල්පයක් අදහසක් දෘෂ්ටියක් දැක්මක් තව කමකට අරකට කාමාශ්‍රවේ භවආශ්‍රවේ දිඨාශ්‍රවේ මේක විමසනකොට උන්වහන්සේලාට තේරෙනවා මේක තියාගෙන මොනවත් කරන්නට බෑ. කාමයේ අතහැරලා ධානයට ආව. ධානයේත් ගිහලා කෙලවරකට ගියා. දැන් එතනින් එහාට යන්න මේකක් නෑ මේ සංසාර මේ දුක් මේ තණ්හාව එක ඩීල් කරන්න. දැන් තියෙන්නේ මොකද ඒකේ මූල ඒක කේන්ද්‍රගත වෙලා තියෙන්නේ දෘෂ්ටියක් ආත්ම සංඥාවක් මත. ඒක විමසන්නට වෙනවා. ඒ නිසා කාමයේ අතහැරීම ධානයටපත් වීම කියන එක පසෙකලා ඒක හොඳ නෑ නෙවෙයි ඒ උපකාරකයි උපකාරයක් ඕනේ වඩ ඒ වගේ තියෙනවා. නමුත් වෙනම පැත්තකට යමු වෙන්නට අර මමයයි හිතාගෙන ඉන්න එක ඇත්තද? ඉන්නවා නම් කමක් නැහැ. ප්‍රශ්නයක් නැහැ නේද? මම සැප විඳිනවා, මම කම සැප විඳිනවා. මම ධානය සැපේ විඳිනවා. භවෙත් එහෙනම් මම උපදිනවා, මම යනවා. තමන්ම කියලා බලනවා. නමුත් මේක විමසනකොට තේරෙනවා මෙතන සැබවින්ම මම කියා ගත යුතු කෙනෙක් නැහැ. පෙන්වන්නට බෑ. ධාන හිතවත් රූපේවත් කම්සප විඳින හිතවත් රූපේවත් සුඛ වේදනාවත් සංඥාවත් විඥාන මේ කිසිවකට මමයයි පනවන්නට බෑ. එයින් අන්‍ය වූ මම කියලා කෙනෙකුත් නැහැ. මොකද මම කියන එක කේන්ද්‍රගත වෙන්නේ අදහසක් උඩනේ. මේකේ අදහසක් තියෙනවනේ. ඒකේ තියෙනවනේ දැනගන්න විඳින කෙනෙක්. එතකොට ඒවා බලනකොට හුදු විඳීමක්, හැඳිනීමක්, දැනගැනීමක්, ඇලීමක්, ගැටීමක්, ශ්‍රද්ධාවක්, ප්‍රඥාවක් මේ වගේ රූප ධර්ම ටිකක් ගති ස්වභාව ටිකක් පවතින. ඒවා හොඳට ඒකත්වයෙන් වැඩ කරනවා. ඒ නිසා මම කියන අදහස ප්‍රකට වෙනවා. නමුත් නුවණින් විමසුවා මෙතන නැහැ. ඒ නිසා මේ ගමන ධානාදී ඉපදවගෙන යන ගමන වෙනුවට දැන් බලනවා මේක කේන්ද්‍රගත වුණේ මම කියන සංකල්පය මත. එහෙනම් ඒක විමසනකොට මම නැහැ කියලා තේරෙන්න පටන් ගන්නවා. ඒක දික්ටි විසුද්ධිය කියලා. එතනින් පටන් ගන්න. තමන් කේන්ද්‍රගත කරගෙන තමයි ඔක්කොම පවතින්නේ. මේ ආසාව. මම නැහැ කියලා තේරෙනවා උන්වහන්සේලාට. එතන ගති ස්වභාවය. දැන් ඊළඟට එන ප්‍රශ්නයක් තමයි මේ ගති ස්වභාව ටිකක් පවතිනවා. දැන් පැහැදිලි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මැරිලා උපදිනවනේ. මැරිලා උපදිනවනේ. ඒක ගති ස්වභාව ටික තමයි මැරිලා උපදී. කොහොමද මේක සිද්ධ වන්නේ? මේ ගති ස්වභාව ඇති උනේ කොහොමද? දැන් ඉස්සෙල්ලා දුකක් තියනවා කියලා තේරුණා පැහැදිලිවම. දුකක් තියෙනවා. මැරි ඉපදි යනවා. හිතෙන්නේ දැන් සත්වයා සසර ඉපදි මැරි යනවා කියලා තේරෙන්නේ. ලොකු ප්‍රශ්නයක මේ ඉපදෙනවා මැරෙනවා. දල වශයෙන් හිතුවම. අනිත්‍ය දුක්ඛ කතා ගැඹුරටම තේරෙන්නේ නැහැ. අනිත්‍ය දුක්ඛේ වැටහෙනවා යම් ප්‍රමාණයකට. මේකේ මොකක් හරි මේකෙන් වේ අවුට් එකක් ඕනේ. මේක ප්‍රශ්නයක මෙතන ඉන්නේ. ඒතර ඒකේ ගලවන්න ක්‍රමයෙන් හිතුවේ තෘෂ්ණාවක් වෙන තෘෂ්ණාව අතහරින්න ඕනේ යට කරන්නට ඕනේ කියලා ධානයට පාපත් වෙනවා. මේ ගැටලුවෙන් මිදෙන්න. ඒතර තෘෂ්ණාව තියෙනකොට මේක සම්පූර්ණයෙන් මිදෙන්නට බෑ. ධානයටපත් වුණා. ධානය තෘෂ්ණාව පදනම් වෙලා ඒක තෘෂ්ණාවේ වට කරගෙන තියෙන්නේ. මොකක්වත් දැන් එතන ඒ මාර්ගයෙන් යන්නට බෑ ඉස්සරහට. එතකොට තේරෙනවා මේකේ තෘෂ්ණාව එන්නට කේන්ද්‍රයක් නෑ තමයි මම කියන අදහස. මේක බලනකොට විමසනකොට එතන මම කියන කෙනා නෑ. පුද්ගලයා නෑ. තියෙන්නේ ගති ස්වභාව ටිකක්. දැන් එතකොට මේ ගති ස්වභාවද එහෙමනම් මේ සසර යන්නේ. දැන් තව ගැටලුවක් යාට. ගති ස්වභාව ටිකක්ද එතකොට මේ ගිහිල්ලා තියෙන්නේ. මම නෙවෙයිද සසර ඉපදිලා තියෙන්නේ. මම නෙවෙයිද අන්දිතේ ඉඳලා තියෙන්නේ. ප්‍රශ්නයක් දැන්. ගැටලුවක්. මොකද මෙතෙක් කල් අපි හිතුවේ මුලින්ම එනකොට මැරෙනවා ඉපදිනවා මැරෙනවා උපදිනවා. මොකද මුල්මෙන්ම හිතනකොට මේ ගැඹුරු අවබෝධ මොනවත් නැහෙනේ.
හැබැයි මැරෙන ඉපදෙන එක ප්‍රකටයි. ලෙඩ වෙන එක ප්‍රකටයි. අප්‍රිය සංප්‍රයෝග ප්‍රිය විප්‍රයෝග ටික ප්‍රකට. ඒ නිසානේ මේකේ නැවැත්මක් හිතුවේ දුක්ඛ නිරෝධයක් ඕනේ කියලා හිතුවේ. තෘෂ්ණාව නිසා උපදින එකත් දල වශයෙන් තේරෙනවා. තණ්හාව නිසා ඉපදුනේ අවිද්‍යාව නිසා දල වශයෙන් තේරෙනවා. ගැඹුරටම නෙවෙයි යම් ප්‍රමාණයකට. ඒ නිසා තෘෂ්ණාවෙන් බැහැර වෙමු කියලා ආවා. ගෙහි ගිය අතහැරියා. සමහරු කියන්නේ ප්‍රශ්නයක් නැහැ කියලා. ඒකට වෙනම පාරක් ගියේ. ඒ මාර්ගයේ මේ සසර තේරුම් ගත්ත අය පවා තෘෂ්ණාව අතහරිමු කියලා කිව්වා. තෘෂ්ණාව අතරින් සමහරු ග්‍රෝ වෘත්ත අජ වෘත්ත ආහාරක් වගේ බල්ලෝ වගේ ඉන්න පටන් ගත්තා. ඒකෙනුත් වැඩේ සිද්ධ වෙන්නේ නැහැ. සමහරු තෘෂ්ණාව සම්පූර්ණයෙන් හිතෙන් බැහැර කරලා ධානයකටපත් වුණා. නමුත් ඒකෙනුත් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒක කෙරෙහිත් ඇලීම ඇති වෙනවා. එතකොට තේරෙනවා දැන් මේ ඇලීම තියෙන්නේ මේ කාම සැපේ ධාන සැපේ සියල්ලට මම පදනම් කරගෙන. එහෙනම් මා විමසනකොට මම කියන අදහස විමසනකොට එතනදී ධර්ම සමූහයක්. එතකොට දැන් ඔන්න මම කියන අදහස ගැලවුණා. දැන් ධර්ම සමූහය. එතකොට දැන් ඊළඟට ප්‍රශ්නේ දැන් මෙතෙක් කල් අපි හිතන් හිටපු මෙරි මෙරි ඉපදෙන කතාවෙත් තිබුණේ මේ කට්ටියමද? මේ ධර්ම සමූහයේද මේ යන්නේ? එතකොට මම ඉඳලා නැද්ද අතීතේ? මම අනාගතයට යන්නේ නැද්ද? අර තිබිච්ච සංකල්පය මුලින් හිතන් හිටපු එක නැවත අභියෝගයට ලක් වෙනවා. දැන් බලන්න වෙනවා කොහොමද මේ ධර්ම සමූහයක් යන්නේ? කොහොමද උප්පත්තිය සිද්ධ වෙන්නේ? දැන් ආත්මේ තිබුණා නම් හරි. ආත්මේ කුරුල්ලෙක් ගහෙන් ගහට යනවා වගේ යනවා ආත්මේ එහෙනම්. ඒක එච්චරම් ප්‍රශ්නයක් නෙවෙයි. ආත්මේ ගියා මම ගියා. නමුත් දැන් ධර්ම සමූහයක් තේරුණා නම් තියෙන්නේ ධර්ම සමූහයක් කියලා. කොහොමද මේක සිද්ධ වෙන්නේ? අලුත්ම ධර්ම ටිකක්ද හටගන්න. තිබ්බ ධර්ම යනවද? ගැටලු ගොඩක්. මොනවද මේ ධර්ම හටගත්තේ කොහොමද? කෙනෙක් මැව්වද? ඉබේ හටගත්තද? මේ ප්‍රශ්න ටික විසඳෙන්නට ඕන. මහා බෝසතාණන් වහන්සේ. දැන් මේ අපි විසඳන්නේ බුද්ධ වචනේ තියෙන නිසා. උන්වහන්සේ මේක තනියම විසඳන්නට ඕන. පසේ බුදුරෙක් මේක තනියම විසඳන්නට ඕන. මතක තියාගන්න මේ ස්වයම්භූ ඥානය කියලා කියන්නේ ලෙහෙසි දෙයක් නන් නෙවෙයි. දොහොත් මුදුනේ දෙලා වඳින්න සිද්ධ වෙනවා මේක හිතනකොට. කොහොමද මේ පුරුෂයෝ මේක කරේ? කොහොමද මේ තැනට ආවේ? කොහොමද මේ අවබෝධය ලැබුවේ? දැන් මේ ධර්ම ටික භවයේ පවතින කොහොමද යන්නේ? ධර්ම ටිකක් භවයෙන් භවයට ගියාද? ධර්ම ටික කෙනෙක් මැව්වද? ඉබේ හටගත්තද? ඒතර මම කියලා කෙනෙක් නැද්ද? ප්‍රශ්න ටිකක්. ටිකක් සැක. ඒ සැකත් බාධකයි. නිර්වුල් නිසකව යන්න මේ කරන්නට වෙන්නේ. මේක දෙවියෙක් මැව්වද මේ ගති ස්වභාව ටික? දැන් හිතුවනේ ඒ ගති ස්වභාවම විස්තර කරන්න යන්නේ නැහැ ගොමුරුයි. නාම රූප දෙකක් ස්කන්ධ පහක් නැත්නම් චිත්තචෛසික ටිකක් මම කියලා කෙනෙක් නැහැ පවතින්නේ ගති ස්වභාව ටිකක් කියලා තේරෙනවා. ditthi visuddhiය කියලා අපි කියනවා. දැන් මේ ගති ස්වභාව ටික කොහොමද සංසාරේහි භවෙන් භවයට මේක සිද්ධ වෙන්නේ පරම්පරාව වශයෙන්? කෙනෙක් මැව්වද? නම් මැව්ව කෙනා මොකද්ද? ඒකේ තියෙන ගතිද තියෙන්නේ මොනවද තියෙන්නේ? ඒවත් නාම රූපද? ඒ කෙනා ආත්මයක්ද? ඉබේ හටගත්තා නම් ඇයි මේ නාම රූප ස්කන්ධ ධර්ම එකිනෙකට වෙනස් වුනේ එක එක ස්කන්ධය? ස්කන්ධ නිසාමයි ස්කන්ධ හට ගන්නට ඕනේ. ස්කන්ධවල තියෙනවද එහෙම හැකියාවක්? කොහොමද ඒක තේරුම් ගන්නේ? ඒතර ස්කන්ධය භවෙන් භවයට ගියාද? මේක නුවණින් යනකොට තේරෙන්නේ නෑ නෑ කිසිදු ස්කන්ධය කොහොමද වෙන්නේ කොතනටද යන්නේ කියන එක කියනකොට මේක මහා දිග දේශනාවක් වෙනවා. තේරුම් ගන්න අවසානයේදී ස්කන්ධ නිසා තව ස්කන්ධ හට ගන්නවා. අලුත් ස්කන්ධ හට ගන්නවා. භවෙන් භවයට. කිසිවක් යනව නෙවෙයි. අර මෙතෙක් කල් අපිට ප්‍රශ්නේ තිබුණානේ මම මේ සසරෙන් ගැලවෙන්නේ කොහොමද කියලා. ඒ ගැටලුව දැන් निराකරනවා. එහෙනම් අතීතේ මම හිටියද කියන ප්‍රශ්නේ අදාළ නැහැ. ඒ සැකේ අදාළ නැහැ. මොකද මමෙක් ඉන්නට කෙනෙක් මම කියලා කෙනෙක් නෙමෙයි. ඉතින් ස්කන්ධ සමූහය. ඒ කිසිම ස්කන්ධයක් ඇවිල්ලත් නැහැ. අලුතෙන් ස්කන්ධ හටගන්නේ. මේ ස්කන්ධ යන්නෙත් නැහැ ඊළඟ භවයට. අලුතෙන් ස්කන්ධ හටගන්න. එහෙනම් අතීතේ මම විමුණද? මම ඉන්නවද? මේ භවයේ මම අනාගතයට යනවද? මේ සැක දුරු වෙනවා. සෝලසාකාර විචිකිච්ඡාව. දෙවියෙක් මැව්වද නැද්ද කියන විචිකිච්ඡාව දුරු වෙනවා. මේක අහේතුකව අප්‍රත්‍යව හටගත්තද කියන විචිකිච්ඡාව දුරු වෙනවා. මරණින් මතු උප්පත්තියක් තියනවද නැද්ද කියන විචිකිච්ඡාව දුරු වෙනවා. ඉතින් කාංකා විතරණ විසුද්ධිය. බලන්න මේ දුක්ඛ නිරෝධ මාර්ග ප්‍රතිපදා මාර්ගය හොයා ගන්නවා කියන්නේ කොච්චර අපහසුද. ඊට පස්සේ මේ ධර්ම ටික දැන්
හට ගන්නවා. මේ ධර්ම වල ස්වභාවය මොකක්ද? මේ ධර්ම වලට ඇයි ඇලීමක් තියෙන්නේ? දැන් මේ ගැටලුව දැන් පැහැදිලි. මම කියලා කෙනෙක් නැහැ. නමුත් ඒ ධර්ම ටික දිගින් දිගට පවතිනවා. ඇයි ඒ පවතින ධර්ම එකේ හොයාගන්න තේරෙනවා මේක ආසාව කියලා. ආසාව මමක ආසා කරන්නේ මගේ ආසාවනේ. ආසාව කියලා ගතියක් තියෙනවා. දැන් ධර්ම එක්ක වැඩ කරන්නේ. මගේ ආසාව මම ආසා කරනවා ඒව නෙවෙයි. දැන් ආසාව කියලා ගතියක් තියෙනවා. ඒ ආසාව ඇති වෙන්නේ තව මෝහය කියලා ගතියක් තියෙනවා. අවිද්‍යාව. ඒ නිසා කර්මය කියලා ගතියක් රැස් වෙනවා. ඒ නිසා නැවත ප්‍රතිසන්දියක් විඥානයක් හට ගන්නවා. ඒ විඥානයේ නිසා විඥානය හට ගන්නකොට අනවබෝධය නැවත පහළ වෙනවා. නැවත තියෙනවා. මේ විදිහට මේ චක්‍රය තේරෙනවා. එහෙමනම් මේ ආසාව දුරු වෙන්නේ, ආසාව ඇති වෙන්නේ, ආසාව දුරු කරන්නට ඕනේ. ඇයි ආසාව ඇති වුනේ? මේක ගැඹුරින් නොතේරිච්ච නිසා. එහෙමනම් මේකේ ගැඹුරින් තේරුම. මොකද්ද මේකේ තියෙන ගැඹුරෙන්ම තේරුම් ගන්නට තියෙන මේ తాවකාලිකයි. ඉපදෙනවා බින්දෙනවා. ඉපදෙනවා බින්දෙනවා. දැන් මේකේ තියෙන මේ ගති ස්වභාවය එක දිගට පවතිනවා නෙවෙයි. මේවා මොහොතින් මොහොත වෙනස් වෙනවා. දැන් අර ටික තේරුම් ගත්ත පමණින් ප්‍රශ්න ඉවර නැහැ. කොච්චර ගැඹුරු ගවේෂණයක්ද මේක? ඒක ආපසු කල්පනා කරනකොට හිතනකොට තමයි මහා බෝධිසත්වවරේ කරපු දෙහි වික්‍රමයේ තේරෙන්නේ. දැන් ඒක තේරුම් ගත්තා එතනින් අවසාන නැහැ. දැන් මොකක්ද කරන්නේ දැන් මේකට? මේක කරන්න මේක කපන්න ඕනේද කොටන්න ඕනේද ගිනි තියන්න ඕනේද? එහෙම කරන්නට බෑ. එහෙමනම් කලන්නට ඕනේ මේක යථාස මොකද්ද යථා ස්වභාවය තේරුම් ගන්නවා කියලා කියන්නේ. මේ ධර්ම ඉපදෙනවා බිඳෙනවා. මේ తాවකාලිකයි කියලා වටහා ගන්නට ඕන. මොකද හේතුව තව හේතුවක් අර ආත්ම ගතිය පුද්ගලයෙක් ඉන්නවා කියන එක එන්නේ මේක එකක් ලෙස තියෙන හිතෙන හින්දා. එකක් නෙවෙයි කියලා තේරුණා. ගති ගොඩක්. ඒ ගති ස්වභාවත් මොහොතින් මොහොත වෙනස් වෙනවා. භවයෙන් භවයට අලුත් වෙනවා. භවයේ ඇතුළෙත් මොහොතින් මොහොත වෙනස් වෙනවා. අන්න අනිත්‍ය උදේ වය තේරුම් ගන්නට ඕන. ත්‍රිලක්ෂණේ. උදේ වය අනිත්‍ය ලක්ෂණේ. අනිත්‍ය නිසා මේක දුක් ගොඩක්. අනිත්‍ය නිසා දුක ගේනවා. අනාත්මය වසඟේ නෑ. පවතින එක දෙයක් නෑ. මොහොතක් පාසා වෙනස් වෙනවා. පවතින ඊටාම සුළුකයි. දේවල් නැතුව නෙවෙයි දේවල් තියෙනවා. පවතින ගති ස්වභාව తాවකාලිකයි. හටගෙන නිරුද්ධ වෙනවා. ඒව නිසා දුක උපදිනවා. ආසාව උපදිනවා. මේ විදිහට මේ ගති ස්වභාව ටික ගැන තවත් විමසනවා. ඒක අනිත්‍ය ලක්ෂණය දක්වන. අනිත්‍ය ලක්ෂණය දකින්න හටගෙන නිරුද්ධ අලුතෙන් හටගෙන නිරුද්ධ වෙනවා. උදේ වය තේරුම් ගන්න. අලුත් භවයක නාම රූපේ අලුතෙන් හටගෙන නිරුද්ධ වෙනවා. ඒ වගේම දැන් තේරෙනවා මේ Nirodha අලුතෙන් හටගත්තේ නැත්නම් හේතු ටික ඉවත් වුණොත් නැවත හට නොගෙන යනවා. ඒක පරම සැපය. තවත් ප්‍රකට වෙනවා අර සැපය. ඉස්සල්ලා හිතුවේ මම දුක්ඛක ඉන්නවා ඒ දුක නවත්වීමනේ. දැන් එහෙම නෙවෙයි හිතන්නේ. මේ දුක්ඛ පරම්පරාව දිගින් දිගට ස්කන්ධ ගති ස්වභාව ටිකක් හේතු නැති කල්ලි භවයෙන් භවයට පරම්පරාව වශයෙන් පවතිනවා. එහි Nirodhayයි මේ හිතන්නේ. ඉස්සල්ලා හිතුවේ මොකක් හරි ක්‍රමයකින් මේ දුක නතර කිරීම. දැන් සත්ව සංඥාව ගැලවුණානේ. ඒ වගේම සත්ව සංඥාව නැති වුණා. තියෙන ගති ස්වභාව ටිකත් පරම්පරාව දිගින් දිගට යනවා කියලා තේරුණා. ඊළඟට එන්නේ මොකක්ද? මෙහෙනම් දුක්ඛ නිරෝධය කියන්නේ මේවයි නූපදීම. මේවයි නූපදින බව. මේ ගති ස්වභාව නූපදින බව. අන්න නිරෝධ සත්‍යයත් හොඳට තේරෙන්න පටන් ගන්නවා. එහෙනම් මේ හොයලා තියෙන්නේ පුද්ගලයේගේ සත්වයේගේ ආත්මයක් නිරෝධයක් නෙවෙයි ස්කන්ධයන්ගේ නූපදින බව. ඔය උදේවය ඥානයේදී අපි භවනා කරනකොට අපිට කියනවා ස්කන්ධයන්ගේ අනුත්පාදය මෙනෙහි කරන්නට ඕනේ. මේක උඩේ ඉඳන් බලනකොට සම්පූර්ණ මනෝවිද්‍යාව. මනස ඒ විදිහට තමයි හැදෙන්නේ. ඒ දුක්ඛ නිරෝධයට දුක්ඛ නිරෝධය පිළිගන්න ආසාව දුරු කරන්න මේ ස්කන්ධ ටිකේ නිරෝධය තියෙනවා. ඒකට කියනවා පච්චය වශයෙන් උදේවය මෙනෙහි වෙනවා කියලා. අපි ශ්‍රාවකයෝ නිසා අපිට මේක තියෙන දැනුමත් එක්ක ගලපලා කියන්නට පුළුවන්. නමුත් මේ ප්‍රතිපදාව දේශනා කරන මේ මාර්ගයේ දේශනා කරපු කෙනා මේක තනියම මේක තේරුම් අරගෙන වචනයට නම් වෙනවා. ඒ නිසා දැන් පසේ බුදුරට මේක කරන්න බෑ. මේක පෙන්වන්න බෑ මොකද්ද කොහොමද මේ පාත් එක යන්නේ කියලා.
බුදුරෙට විතරයි කරන්න පුළුවන්. ඊළඟ පියවරේදී දුක්ඛ නිරෝධය තුන. ඒ වගේම මේ ස්කන්ධයෝ ඒ තැන ඉපදිලා නිරුද්ධ වෙනවා. తాවකාලිකයි. භවයක් පාසේ ඉපදෙන නිරෝධනවා. ඒ අලුතෙන් භවය හට ගන්න නැත්නම් ඒක තමයි දුකේ නිරෝධය. ඒ භවය ඇතුළත ඉපදෙනවා නිරුද්ධ වෙනවා. ඉපදෙනවා නිරුද්ධ වෙනවා. ඒ නිසා ඒව දුක් උපදවනවා. වසඟේ නෑ. දැන් ඔන්න මේවත් ගැඹුරින් මේවා තේරෙන්න පටන් ගන්නවා. ඒතකොට මේවා කෙරේ ආසාව, තෘෂ්ණාව, අවිද්‍යාව දුරු වෙනවා. මේක දුරු වෙනකොට මතක තියාගන්න විශේෂ ඥාන පහළ වෙනවා. සිහියක් පහළ වෙනවා. සමහරට ආලෝක පහළ වෙනවා. ඒ අත්දැකීමට ඇලෙනවා. මේ ආභෝධ ඥානෙ යනකොට අර ධ්‍යාන සැපයට ඇලෙනවා වගේ මේ අවබෝධ ඥානයේ තුලින් ලැබෙනවා යම්කිසි ආධ්‍යාත්මික සුවයක්. ඒකට කියන උපක්ලේශ කියලා. එකක් කෙලස් නිකාන්තිය. 8ක් කුසල ධර්ම. භාවනාවේ තියෙන ධර්ම. එකක් ආලෝකය 10ක් තියෙනවා. මේවා එනවා. ඒක මේවට ඇලීමක් එන්න පටන් ගන්නවා. සමහරුන්ට ඒක තේරෙන්නේ නැහැ. සමහරව හිතනවා හරි දැන් මුළු කතාව තේරුම් ගත්තනේ. මුළු කතාව පැහැදිලි දැන් එයාට. ඉන්නේ සත්වයක් නෙවෙයි. ධර්ම ගොඩක්. ඒ ධර්ම ගොඩත් හේතුන් නිසා දිගින් දිගට පරම්පරාව පවතින මවල නෙවෙයි කවුරුත්. ඉබේ හටගෙනත් නෙවෙයි. එහි Nirodhe නිවනයි ඒකත් තේරෙනවා. දැන් මුළු දැනුමකට වඩා මේක අවබෝධයක් තියෙන්නේ. දැනුම කියන්නේ කතාව පැහැදිලි දැන්. දැනුමෙනුයි අවබෝධිනුයි පැහැදිලි. දෙක කරන් යනකොට ලැබෙන අත්දැකීම්ට ඒවා සංකතයි තාම මේක කෙනෙක් හිර වෙනවා. එතන මේක හරි දැන් කතාව ඉවරයි. මාර්ගඵල ලැබුවා දුක නිරෝධ වුණා කියලා කෙනෙක් හිතනවා. මේක සම්මෝහයක් එතන ඇති වෙනවා. ඒ ඇති වෙන අත්දැකීමුත් අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒවත් විදර්ශනා වඩන්නට ඕනේ. ඒවයිත් අවබෝධය තේරෙන්නට ඕනේ. මාර්ගය එතනින් වරදින්නට පුළුවන්. ඒකට මග්ගා මග්ග ඥාන දර්ශනය කියලා. වරදින්නට පුළුවන්. සම්පූර්ණයෙන් ශාසනයෙන් බැහැර වෙන්නට පුළුවන් සමහරව. දුර දෙක ගිහිල්ලා. පටිසම්භිදා මාර්ගය දක්වලා තියෙනවා. ඒ ගති ස්වභාවත් සංකතයි ප්‍රශ්න ඉවර නෑ. මොකද ඒවා කෙරෙහි ඇලීමක් කවුත්. ඒත් ඇලීමක් නේ. මගේ භාවනාව හොඳයි මට අවබෝධය ලැබුණා. මට තේරෙනවා. මට වැටහෙනවා. මට නිවන තේරෙනවා දැන්. මේ ඔක්කොම ඇලීමක්. එතනත් තියෙනවා තාම සියුම් ඇලීමක්. සත්වයක් නැහැ කියලා තේරෙනවා දැන් අවබෝධ කරගෙන. පවතින නාම රූප පරම්පරාවක් කියලා අවබෝධ කරගෙන. දෙවියෙක් මැව්වේ නැහැ කියලා තේරෙනවා. නිට්ටය නැහැ කියලා තේරෙනවා. දුකයි කියලා තේරෙනවා. ඒ අවබෝධයට දැන් ඇලීමක් එනවා. මේක තියෙන්නේ මේක හිර කරවන්න පින්වතුනි. ගැලවෙන්න නොදෙන විදිහේ සංසාරයක් මේක. කොහෙන් හරි අහුවෙන විදිහට තමයි මේක සකසලා දෙන්නේ. එතනදී ඔහු තේරුම් ගන්නට ඕනේ මේකත් නෙවෙයි මාර්ගය. මේ බෝසතාණන් වහන්සේ බලන්න. දැන් අපි කියනවත් පොතේ තියෙන හින්දා. බෝසතාණන් වහන්සේ එතනදිත් තේරුම් ගන්න ඕනේ. පසේ බුදු වෙන කෙනෙක් එතනදිත් තේරුම් ගන්නට ඕනේ මේක නෙවෙයි. මේ තාම ආසාවක් තෘෂ්ණාවක් මුල් කරගත් එකක්. මේක භවයට හේතු වන්නක්. ඒ වෙලාවේ ඇති වෙන ආසාව විදර්ශනාවට ඥාණයට අවබෝධයට ඇති වෙන ආසාව. එතන තාම අර තෘෂ්ණාව කැටි වෙලා තියෙන. ඒක වැහිගින වටේ තියෙන. ඒකෙත් යථා ස්වභාවය අවබෝධ කරගන්නට ඕනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. ඒක පන්නනවා. ඊට පස්සේ ඒක පැන්නුවා කියලාත් හරියන්නේ නැහැ. උට තේරෙනවා මේ සංසාරයන් ස්කන්ධයන්ගේ නිරෝධයන්නේ බලන්න. පුද්ගලයාගේ නිරෝධයක් නෙවෙයි ස්කන්ධ නිරෝධ කරන්නේ. ඇයි ස්කන්ධය පාතින තෘෂ්ණාව? මේ තෘෂ්ණාව හිතේ හටගන්නේ නැති වුණාට දැන් හිතේ හටගන්නේ නැහැ තෘෂ්ණාවක් යාගේ. හිත තෘෂ්ණාවෙන් මිදිලා. ධානයට ඇලෙන්නෙත් නැහැ, පංචකාමයට ඇලෙන්නෙත් නැහැ, විදර්ශනාවට ඇලෙන්නෙත් නැහැ, ලැබිච්ච අත්දැකීමට ඇලෙන්නෙත් නැහැ. සියල්ලෙන් මිදිලා. හැබැයි තාම ගැටලු ඉවර නැහැ. අප්‍රහීනයි. දැන් හිතට කෙලෙස්සෙන්නේ නැහැ. සම්පූර්ණ පිරිසිදුයි හිත. අප්‍රහීනව තියෙනවා. දැන් බලන්න පින්වතුනි, මිනිස්සෙක්
මෙතනදිත් මේක තේරුම් ගත්තා කියන්නේ. සමහර අය වෙන්නේ සියුම් ක්ලේශයක් හටගන්නේ. ඒක තියනවද නැද්ද කියලා නිකාන්තිය ඇතද නැද්ද කියලා තේරෙන්නේ නැහැ. තමුත්ගේ හිතේ අර කියපු ධානය වලට ආසා, කම්සප් වලට ආසාව නැහැ. විදර්ශනාවත් හොඳට තේරිලා නිකාන්තිය සියුම් ක්ලේශයත් මේක වැටහුන්නේ නැත්තම් හිතනවා වැඩේ ඉවරයි කියලා. මොකද හිතේ කෙලෙස් හටගන්නේ නැහැ. ඒ කියන්නේ ධම්මදින ස්වාමීන්ගේ ගුරුවරයාට උනේ අවුරුදු 60ක් කෙලෙස් හිතේ හටගෙන නැහැ. සියුම් ක්ලේශය ඒක වැටහෙන්නේ නැහැ ක්ලේශයක් කියලා. දැන් මහා ධම්මදින ස්වාමීන් වහන්සේ මේක තේරුම් අරගෙන මේවා කරා. මොකද උන්වහන්සේ අවබෝධය ගත්තා බුද්ධ වචනේ අනුව අවබෝධය අරගෙන තමන් රහත් වුණා. තමන් තේරුම් ගත්ත ගුරුවරයා හිර වෙච්ච තැන. මේක තනියම යන කෙනා මෙතන හිර වෙන්න බැරිද? මෙතන පන්නන්නට ඕනේ. ඒක ක්ලේශයක් බව තේරුම් අරගෙන යන්නට ඕනේ. ඊට පස්සේ යා තේරුම් ගන්න ඕනේ. දැනුත් ඉවර නෑ වැඩි. අප්‍රහීන මේක එන්නට පුළුවන්. යට කරා විතරයි. අප්‍රහීනව තියෙනවා. දැන් කෙලස් තියනවද නැද්ද කියලා හොයාගන්න ක්‍රමයකුත් නැහැ. කෙලස් එන්නේ නැහැ හිතට. මහා බෝසතාණන් වහන්සේ දන්නවා මේක ඉවර නැහැ. කෙලස් වලට හිත කර බවක් තියෙනවා. කෙලස් වලට හිත කර බවක්. මේක අපි දන්නවා. මොකද අපි දන්නවා අනුසයක් තියෙනවා කියලා. අපි දන්නවා මේක අපි ඉගෙනගෙන යන්නේ ශ්‍රාවකයාට දෙන පහසුව බලන්න. අනුසය පේනව නෙවෙයිනේ, අනුසය වැටහෙනව නෙවෙයිනේ. අස තේරුම් ගන්නට ඕනි දැන්. මෙතනින් එහාට තියෙන්නේ හිතේ කෙලෙස්ය හට නොගත්තත් හිත කෙලෙස් වලට යන්නට පුළුවන් මගේ. හිත කෙලෙස්ය අප්‍රහීනයි. හිතේ ප්‍රකට නොවන කෙලෙස්ය දුරු කරන්නට දැන් භාවනා කරන්න. එතෙන් පටන්. නැවතත් අර ස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස නැවත බලන. මේ විදර්ශනා ඥාන එකිනෙකක් මම විස්තර කරන්න යන්නේ නැහැ. වඩාගෙන යනකොට අර අනුස්සය ක්ලේශය දුරු වෙන මට්ටමට මේක වඩන්නට ඕන. ඒක නිකන් ප්‍රහාණ පරිඥාව. එහෙම ගිහිල්ලා එක අවස්ථාවකදී අර ස්කන්ධය අනුසය ප්‍රහාණය වෙනවා. ස්කන්ධය නිරෝධයටපත් වෙනවා. ඒ වගේම ඒ වෙලාවේදී අසංකත ධාතු නිවන අරමුණ. අතම අසංකතය අරමුණු වෙනකොට ස්කන්ධය අනිත්‍යක අනාත්ම වශයෙන් බලාගෙන යනකොට අසංකතය අරමුණු වෙනවා. ඒ අරමුණු වීමත් සමගම අනුසය ප්‍රහාණය වෙලා ස්කන්ධයන්ගේ නිරෝධය සිද්ධ වෙනවා. නිර්වාණ ධාතුවට සත්වයාපත් වෙනවා. මේ තමයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. මේක තනියම හොයාගත් එක තමයි බෝසතාණන් වහන්සේ සිද්ධ කළේ. උන්වහන්සේ දුක තේරුම් ගත්තා. දුකට හේතුව තේරුම් ගත්තා. දුක්ඛ නිරෝධය තේරුම් අරගෙන අර කියපු සියලු බාධක කාමයට යට වෙන්නේ නැතුව ධානයට ඇලෙන්නේ නැතුව උද්දකරාම පුත් ආලාර කාලාම ගාව එතන ඇල්ලා ඉඳ තිබ්බා. එතනිනුත් එළියට ඇවිල්ලා අත්තකිලම තානු යොද උත්සාහ කළා. ඒකිනුත් වැඩක් නැහැ කියලා තේරුම් අරගෙන ඊට පස්සේ තමන් යයි හිතන මේ පුද්ගලයා විමසලා එතන ගති ස්වභාව ටිකක් තියෙන කියලා තේරුම් අරගෙන ඒ පටිච්චසමුප්පාදයට නංවලා හේතුඵලය අවබෝධ කරගෙන තනියම දෙවියෙක් මැව්වේ නැහැ, ඉබේ හටගත්තේ නැහැ කියලා තේරුම් අරගෙන නිවන යනු මේ ස්කන්ධයන්ගේ නිරෝධය කියලා තේරිලා ඒ විදර්ශනාව තුලින් ලැබෙන අත්දැකීමත් සංකතයි කියලා තේරුම් අරගෙන අත්දැකීම කියලා කියන්නේ ඒ ගති ස්වභාවත් විදර්ශනා ඥානයත් ඒවත් නැවත ගැඹුරින් විපස්සනා කරලා අවසානයේදී මේ අපිට හිතා ගන්න බැරි මුලක් අගක් නොපෙනෙන මහා බන්ධනාගාරයක් බඳු මේ දුක්ඛ හිරගෙයින් මිදීම කියන ඒ අවස්ථාව උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කරා. මේක තනියම උන්වහන්සේ සිද්ධ කරා. පසේ බුද්ධත්වයට පත් වෙනා මේක තනියම සිද්ධ කරනවා. ඒ නිසා සයම්භූ ඥානය තනියම මේ අවබෝධ කර දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව අවබෝධ කිරීම කියන එක
ඊටාම දුෂ්කර කර්තව්‍යයක්. ලෝකේ යම්තාක් දුෂ්කර කර්තව්‍ය වේනම් ඒ සියල්ලටම මේ සසරින් මිදීමේ මාර්ගය තනියම හොයා ගන්නවා කියන එක ඒ සියල්ලටම ඉහළින් තියෙන නිසා ඒ මාර්ගයේ සොයාගත්තා වූ ස්වයම්භූ ඥාණයෙන් මේ මාර්ගයේ සොයාගත්ත සම්මා සම්බුදුවරු පසේ බුදුවරුන්ට අපගේ নমස්කාරය වේවා. උන්වහන්සේලා අනුගමනය කර මාර්ගය අපටත් අනුගමනයේ තේරුම් අරගෙන පිළිපැද මේ භයංකාර සසරෙන් ඈතර වෙන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා පිටුවා ගමු. දැන් මේ ලැබුණා වූ දේශනා කරා වූ ධර්මය ශ්‍රවණය කිරීමෙන් දේශනා කිරීමෙන් රැස්පත් වූ කුසලය අප සෑම දිනාටම නිවනටම හේතු වේවා. විශේෂයෙන්ම අද දවසේදී මේ ධර්ම දේශනාවට ආරාධනාව සිද්ධ කරපු උමයන්ගනා ජයකොඩි මහත්මියට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් අභිවර්ධනයේ වේවා. එතුමියගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. මෙලව දියුණුව පරලොව සුගතිය කෙලවර නිවනම සාක්ෂාත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ආනන්ද ජයතිලක මහතාට ඉන්දා ජයතිලක මැතිනියට චන්දිම ජයතිලක සහ පවුලේ සැමට මේ පින නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් පිණිසම හේතු වේවා. සියලුම සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. මෙලව දියුණුව පරලොව සුගතිය කෙලවර නිවනම හැම දිනාටම සිද්ධ වේවා. ඒ වගේම මියගිය සෑම දෙනා මේ පින් අනුමෝදන් වීමෙන් දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා. සැපයටපත් වූ සැපෙන් අභිවර්ධනයේ වී කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. ධර්ම දේශනාවට ආරාධනා කළ ඒ පංචශීලාදී සමාදන් වුණු දිලු දිසානායක මැතිණියටත් ඒ වගේම ධර්ම ශ්‍රවණය සිද්ධ කරන්නට යෙදුණු හැම දිනාටමත් ප්‍රචාරණය සිද්ධ කරපු පටිගත කිරීම සිද්ධ කළ හැම දිනාටමත් මේ කුසලානුභාව බලයෙන් තව තවත් ධර්මඥාන භාවනාඥාන වැඩි නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව ඉදිරියට යන්නට හැකියාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. හැම දිනාගෙම නමින් මිය පරලොවගේ ඥාති වර්ගයා මේ පින් අනුමෝදන් වීමෙන් දුකටපත් වූ දුකින් අත මිදෙත්වා. සැපයටපත් වූ සැපෙන් අභිවර්ධනයේ වී කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා. ආත්මාරක්ෂක ලෝකපාලක සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලය මේ පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා. බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සැනසීම ලබත්වා කියලා ප්‍රාර්ථනා කරමු. හිතාහිත මදහත් සකල ලෝක සත්වයා මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මිසදිටු ගත්වා සමිදිටු වෙත්වා තිසරණ සරණ යෙත්වා කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා කියලා දෙවියන්ට සයිරු සත්වයන්ට පින් අනුමෝදන් කරමු. ධර්ම දේශනාවට ආරාධනා කළා වූද දායකත්ව දරුවා වූද පටිගත කිරීම කළා වූද ප්‍රචාරණය කළා වූද ධර්ම ශ්‍රවණය කළා වූද අනුමෝදන් වුණා වූද සෑම සියලු දෙනාටම මේ කුසල බලයෙන් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් අභිවර්ධනයේ වේවා. කරන කියන සියලු රැකී ආරක්ෂා කටයුතු වෙලහෙළඳාම් කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හෙළන හුස්ම රැල්ලක් ගානේ ගෙවෙන තත්පරයක් ගානේ තබන පියවරක් ගානේ රත්නත්‍රයේ සතු අසීමිත ගුණානුභාව බලයෙන් නිරතුරු ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වස විස විපත්ති වලකීවා. ලෞකික දියුණුවෙන් පමණක් සෑහීමටපත් නොවි ආධ්‍යාත්මයේ දිසට තව තවත් සිත නැඹුරු වේවා. උපනුපන්නාත්ම භාවයන්හිදී දෙවි මිනිස් ආදී සුගති සම්පත් වින්දනය කරමින් ප්‍රතිරූප දේශ වාසයේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ජාති ස්මරණ ඥානේ සම්මා දිට්ඨිය සහ කල්යාණ මිත්‍රාශ්‍රය උපත ලබා සුවසේ පාරමී සපුරා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවි සැනසී පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නටම මේ සියලු කුසලිය එකලෙස හේතු වේවා වාසනාව වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා පිටුවා ගමු. එසේ ප්‍රාර්ථනා පිටුවාගෙන දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසන ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරන් රක්ඛන්තු මම් ත්වං සදාති.
මේ කුසලයේ සසර වසනාතුරාවට පස්පව් දස කුසල් කරන මිතුරන්ගෙන් දුර්වීමටත් මෙලව දියුණුව පරලව සුගතිය කෙලවර නිවන කියා දෙන කල්යාණ මිත්‍රයන්ගේ අසුර බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ අසුර මහා බෝධිසත්වයන් වහන්සේලාගේ අසුර නිවන් දක්නා ජාති දක්වාම ලැබීමටත් හේතු වේවා කියන හිතෙන් තුන් වතාවක් කියමු. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. මේ කුසලය ආශ්‍රවක්ෂය නම් වූ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නටමත් හේතු වේවා කියන ප්‍රාර්ථනා පිටවා ගමු. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුඤ්චතු.